හරි. රයිට් මොනවා හරි අතරමඟදී සවුන්ඩ් අවුලක් ගියොත් මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මෙසේජ් එකක් දාන්න මේ අහන ප්‍රශ්නවලට උත්තර දීලා වැඩේ කරගෙන යන්න හරි. හරි. අපි ඉස්සෙල්ලා අර නිකන් අර දැන් මේ වෙලාවත් එක්ක අර ටිකක් අඩු වෙලාවකින් ටිකක් වැඩි ප්‍රශ්න ටිකක් කරගත්තොත් ටිකක් වැඩ ඉස්සෙල්ලා හිතට ෆිට් එකක් එනෝනේ. ඒ නිසා අපි අවසාන ප්‍රශ්න 10 කරලා ඉමු වැඩි වෙලාවක් යන්නේ නැති දේවල් තියරි පොයින්ට් ටික 41 ඉඳන් බලමුකෝ. 41 ඉඳන් බලමු. 41 තියෙනවද ඇමෝනියා වැඩිපුර Cl2ත් එක්ක ප්‍රතික්‍රියා හල්ලා ලැබෙන ඵලනේ. හරිද වැරදිද? පොඩ්ඩක් ඔගේ තියරිය මතක් කරොත්. ඇමෝනියා HCl එක ප්‍රතික්‍රියාවල මොනවද හැදෙන්නේ? ඇමෝනියා HCl එක ප්‍රතික්‍රියා කරලා හැදෙන්නේ. හරිද? sorry ඇමෝනියා Cl2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන්නේ. මොකද වෙන්නේ? N2 සහ HCl. මේක තමයි සාමාන්‍ය ප්‍රතික්‍රියාව. හරි? ඇමෝනියා HCl එක sorry ඇමෝනියා Cl2ත් එක්ක ප්‍රතික්‍රියා කරන N2 සහ HCl. හරිද? මේක තුලිත කරන්න පුළුවන් ඔයාලට කොහොමද මේ නයිට්‍රජන් දෙකක් නිසා මෙතන දෙකක් දාමු. H පරමාණු 6ක් නිසා මෙතන 6ක් දාමු. හරි? Cl 6ක් නිසා මෙතන 3ක් දාමු. ඔන්න ඕක අනිවාර්යෙන් මතක තියාගත යුතුම ප්‍රතික්‍රියා නිතර නිතර අහන ප්‍රශ්නයක්. හරි? ඇමෝනියා Cl2ත් එක්ක හදන්නේ මොකද්ද? N2 සහ HCl. හරි? N2 සහ HCl. දැන් ප්‍රශ්නේ අපෙන් අහන්නේ ඒක නෙමෙයි. වැඩිපුර ක්ලෝරින් තිබ්බොත්. හරි? වැඩිපුර ක්ලෝරින් තිබ්බොත් මෙහෙම තේරුම් ගන්න. මේකේ වැඩිපුර Cl2 තිබ්බොත් වෙන දේ තමයි. හරි? අපි ඉස්සෙල්ලා බලමු වැඩිපුර ඇමෝනියා හිටියොත්. මේ වැඩිපුර NH3 හිටියොත් මොකද වෙන්නේ? වැඩිපුර ඇමෝනියා හිටියොත් වෙන දේ තමයි මේ ප්‍රතික්‍රියාවෙන් හැදෙන HCl තියෙනෝනේ. හරි? ඇමෝනියා HCl එක ප්‍රතික්‍රියා කළා මොකක්ද වෙන්නේ? අර වැඩියෙන් ඉන්න ඇමෝනියා HCl එක ප්‍රතික්‍රියා කළා NH4Cl හදනවා. NH4Cl හදනවා. ඒතර මේක සමස්ත ප්‍රතික්‍රියාව ගත්තොත් මොකද වෙන්නේ? දැන් හිතන්න HCl එකකට ඇමෝනියා එකයිනේ යන්නේ. HCl එකකට ඇමෝනියා එකයි යන්නේ. HCl 6කට ඇමෝනියා 6ක් යන්න ඕනේ. හරි? ඒතකොට මොකද මේක 6න් වැඩි කළා මේකට එකතු කරොත්. තේරෙන්නේ නැත්නම් කියන්නේ මෙතන දැන් HCl එක්කෙනෙක් එක්ක ඇමෝනියා එකයි යන්නේ. හැබැයි මේ ප්‍රතික්‍රියාවෙන් HCl 6ක් හදනවා. මේ ප්‍රතික්‍රියාවෙන් HCl 6ක් හදනවා. දැන් HCl 6 දෙනෙක්ට ඇමෝනියා 6 දෙනෙක් ඕන. එහෙනම් මේක 6න් වැඩි කළා මේකට එකතු කරොත් මොකද වෙන්නේ? ඇමෝනියා 6 මේ දෙකත් එක්ක 8යි ඇමෝනියා. ඇමෝනියා 8ක් වෙනවා. Cl2 3ක්. හරි? සහ N2 නම් දෙක N2 තමයි HCl 6ට කැපිලා ගියා. මේක 6න් වැඩුවානේ. 6ක් NH4Cl. තේරුණාද? මේක තමයි පේපර් එකේ ඔයාගෙන් වැඩිපුර ඇමෝනියා තියෙද්දි ප්‍රතික්‍රියා කියලා හෙව්වොත් ඕක ලියන්න ඕන. හරි? වැඩිපුර ඇමෝනියා තිබ්බොත් හැදෙන HCl ටික ඇමෝනියත් එක්ක රියැක්ට් වෙනවා. හරි? ඒක තමයි වෙන්නේ. තේරුණාද? රයිට්. මේකේ පේපරේ අහන්නේ ඒක නෙමෙයි. වැඩිපුර Cl2 තිබ්බොත් වැඩිපුර Cl2 ඇති විට ක්ලෝරින් තියෙනකොට වැඩිපුර ක්ලෝරින් තියෙද්දි මොකද්ද වෙන්නේ? ආන්න එතෙන්දි වෙන්නේ අර වැඩියෙන් තියෙන ක්ලෝරින් Cl2ත් එක්ක මේ N2ත් එක්ක එකතු වෙලා NCl3 හදනවා. ඒ කියන්නේ නයිට්‍රජන් සාමාන්‍යයෙන් බන්ධන තුනක් හදන්න පුළුවන් නේ. නයිට්‍රජන් බන්ධන තුනක් හදන්න පුළුවන්. ඒතර ක්ලෝරින්ලා තුනක් බැඳෙනවා මේකේ. හරි? වෙන දේ තමයි ඇමෝනියා වැඩිපුර Cl2 තිබ්බොත් N2 හැදිලා නයිට්‍රජන්ගේ ක්ලෝරින් L එනවා. මොකද NCl3 වෙනවා. HCl තියෙනවා. මේක නම් නිකම්ම වගේ බැලන්ස් ගන්නත් පුළුවන්. හරිද? H පරමාණු තුනක් නිසා මෙතන තුනක් දාන්න. ක්ලෝරින් 3යි 3යි 6යිනේ. මෙතෙන් තුනක් දෙම නම් හරි. ඕක තමයි වෙන්නේ. NCl සහ HCl. හරි? NCl3 සහ HCl තමයි හැදෙන්නේ. තේරුණා? එතකොට මොකද වෙන්නේ? ආන්න මෙතන N2 සහ HCl හැදෙනවා කියන්නේ ඒක වැරදිනේ. NCl3 සහ HCl හැදෙන්නේ. පළවෙනි වගන්තිය වැරදි. ඇමෝනියා ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඒක හරි. හරි? ඒක මම උදාහරණයක් මතක් කරන්න. හරි? මේ ප්‍රතික්‍රියාවේදී තේරුම් ගන්නකො. මේ ප්‍රතික්‍රියාවේදී මොකක්ද උනේ? ක්ලෝරින් බිඳුවේ හිටියේ. හොඳට තේරුම් ගන්න වැඩේ. ක්ලෝරින් බිඳුවේ හිටියේ. ඍණයකට ඔක්සිහරණය වුණා. ක්ලෝරින් ඔක්සිහරණය කරා කියන්නේ මොකද නේ? ඇමෝනියා ඔක්සිහාරකයක්. ඇමෝනියා ඔක්සිහාරකයක්. ක්ලෝරින් ඔක්සිහරණය කරා ඇමෝනියා ඔක්සිහාරකයක්. ඇමෝනියා ඔක්සිහාරකයක්. හරි? එතකොට ඒ වගන්තිය සත්‍යයි. ඇමෝනියා ඔක්සිකාරකයක් වෙන විදිය. සෝඩියම් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියාව. හරි? මට ඊට පස්සේ මේ හරියට ලියන්නම්. සෝඩියම් ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියාව මතකයිද?
NaNH2 NaNH2 සහ H2 නේ. ওই විදිහට බැලන්ස් වෙනවනේ. මෙතන බිඳුවේ ඉන්න සෝඩියම් ධන 1 දක්වා ඔක්සිකරණය වෙනවා. සෝඩියම් ඔක්සිකරණය කරපු නිසා ඇමෝනියා ඔක්සිකාරකයක් ඇමෝනියාට ඔක්සිකාරකයක් වෙන්නත් පුළුවන් ඔක්සිහාරකයක් වෙන්නත් පුළුවන්. එහෙනම් උත්තරේ පළවෙනි වගන්ති වැරදි දෙවෙනි පැත්ත හරි අසත්‍ය සතින් උත්තරේ 4 නේ. රයිට් ඉක්මනට අවශ්‍ය දේවල් සටහන් ගන්න මොනවා හරි පැහැදිලි නැත්නම් කියන්න හරි. රයිට් ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. උත්තර ටික දීලා තියෙන උත්තර ටික හම්බෙච්ච නැතිලම මම වෙන වෙලාවල් වල ලියපු ටක්ටිය සමහරට හම්බුනේ නැතුව තියෙන මම බලන්න දැන් දාන්නම් හරි. උත්තර පොදුවේ ලියපු ටයිම් එකේ නම් දුන්නා. එතකොට හරි ඉන්නකෝ බලන්න. හරි හදාගෙන යන්න මම ඒ අතරේ උත්තර ටික දාන්නම් හම්බෙච්ච නැති කට්ටියන්ට. රයිට් ඊළඟ ප්‍රශ්නෙට යන්කෝ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ උත්තර නැති කට්ටියට WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම ඒකේ මේ ෆෝවර්ඩ් කරන මට ටිකක් ලේසි හරි එතකොට. හරි ඊළඟ ප්‍රශ්නේ හරි මොකද කියන්නේ ඇල්කොහොල් වල තාපාංකය මේ ඇල්ඩිහයිඩ් තාපාංකයට වඩා ඉහළයි. ඒක හරි. ඒ තාපාංකයට බලපන්නේ මොකද? තාපාංකයට බලන්නේ මෞලික ස්කන්ධය අන්තරණුක බලයිනේ. අන්තරණුක බස මෞලික ස්කන්ධයනේ. ඒතර මොකද වෙන්නේ? එතකොට වෙන දේ තමයි ඇල්කොහොල් වල තියෙන මොකද්ද? හයිඩ්‍රජන් බන්ධනේ. OH කාණ්ඩයක්නේ. හයිඩ්‍රජන් බන්ධන. හරිද? එතකොට මේ ඇල්ඩිහයිඩ් වල තියෙන මොකද්ද? දීර්ඝ බන්ධනනේ. දීර්ඝ බන්ධන. හරි. දීර්ඝ බන්ධන. හරි. එතකොට දීර්ඝ වල තියෙන ඇල්ඩිහයිඩ් කීටෝන වල තියෙන දීර්ඝ බන්ධන. හරි. දීර්ඝ වලට සාපේක්ෂව හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලයිනේ. ඒ නිසා මේ තාපාංකය වැඩි වෙන්නේ කාගේද? ඇල්කොහොල් එකේ. ඒක හරි. ඊට පස්සේ කියන ඇල්කොහොල් වල හයිඩ්‍රජන් බන්ධන තියෙනවා ඇල්ඩිහයිඩ් වල තියෙන දීර්ඝ වලට වඩා මේ දීර්ඝ ආකර්ෂණ වලට වඩා ප්‍රබලයි. හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලයි. ඉතින් ඒක තමයි හේතුව. උත්තරේ ඒක. උත්තරේ ඒක හරි. අර ඔක්සිජන් තිබ්බ පළියට හයිඩ්‍රජන් බන්ධන තියෙනවා කියලා හිතන්න එපා. සමහරු පටල ගන්න ඕනේ. ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් වලත් ඔක්සිජන් තියෙනෝනේ. ඇල්ඩිහයිඩ් වල ඔක්සිජන් තිබ්බ කියලා හයිඩ්‍රජන් බන්ධන නැති වෙන්නේ නැහැ නේ. පොඩ්ඩක් ඕන පැහැදිලි කරොත් මෙහෙම. හරි. හරිද? කොහොමද ඇල්කොහොල් ගත්තොත් CH3 CH2OH කොහොම CH3 CH2OH මෙහෙ ඩෙල්ටා මයිනස් මෙහෙ ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් හරි කොහොමද තියෙන්නේ ඔතන තියෙන හයිඩ්‍රජන් බොන්ඩ් එකනේ ඒ කියන්නේ එක අණුවක දැන් මොකද්ද හයිඩ්‍රජන් බන්ධනයක් ඇති වෙන අවස්ථාවේ වඩා විදුරින ඔක්සිජන් නයිට්‍රජන් ෆ්ලෝරින් වගේ එක්කෙනෙක්ට සෙට් වෙච්ච සහසංයෝග සම්බන්ධ හයිඩ්‍රජන් තියෙන්න ඕන වෙන අණුවක විදුරිතයි වැඩි ඔක්සිජන් වගේ ඔහොම එක්කෙනෙක් ඉන්න ඕන මේ තියෙන හයිඩ්‍රජන් බන්ධනේ හයිඩ්‍රජන් බන්ධන ඇල්කොහොල් වල කාබොක්සිලික් වල හයිඩ්‍රජන් බන්ධන තියෙනනේ සරල කියන OH ගෲප් ඒවා තියෙන වගේ OH කාණ්ඩ තියෙනවා හයිඩ්‍රජන් බන්ධන තියෙනවා ඇල්ඩිහයිඩ් වල මොකක්ද කතන්දරේ ඇල්ඩිහයිඩ් ගත්තොත් CH3 C ඩබල් බොන්ඩ් O එක H එක ඔහොම තියෙන්නේ මෙහෙ ඩෙල්ටා මයිනස් මෙහෙ ඩෙල්ටා ප්ලස් CH3 C ඩබල් බොන්ඩ් O එක H එක මේ පැත්ත ඩෙල්ටා ප්ලස් මෙහෙ ඩෙල්ටා මයිනස් ආන්න ඒ දෙන්න අතර ප්ලස් මයිනස් හරි ඔක්සිජන් H වලින් බලපෑමෙන් මෙතන තියෙන ද්‍රව දෙකක් නේ ධන පැත්ත ඍණ පැත්ත මේ තියෙන දීර්ඝ අන්තර ක්‍රියාවක් හරි ඒක හරි හරි රයිට් ඊට පස්සේ ජලීය සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයකට H2S දැම්මට පස්සේ යමු විට අවක්ෂේපය ඔය කයන් වැරදිලා යවිට අවක්ෂේපයක් හරි නේද සිල්වර් නයිට්‍රේට් H2S දැම්ම සිල්වර් සල්ෆේට් කළු පාට අවක්ෂේපනේ Ag2S කළු අවක්ෂේපය හරි 42කට උත්තර එක ආවේ හරිද සිල්වර් සල්ෆේට් කළු පාට අවක්ෂේපය
හරි. කැටායන විශ්ලේෂණයේදී මොකක්ද ඔය තියෙන්නේ? AG මොකක්ද කියන්නේ? AG2S කැටායන විශ්ලේෂණයේදී පළමු කාණ්ඩයේදී AG+AG2S ලෙස අවක්ෂේපේ. ඔය අර මුලින් වැරදිලා තියෙන මේ ෆොන්ට් එක. කැටායන විශ්ලේෂණයේදී පළවෙනි කාණ්ඩයේදී SIL+AG2S නෑ. කැටායන විශ්ලේෂණය මොකක්ද වෙන්නේ? කැටායන මිශ්‍රණයක් අරගෙන අපි මුලින්ම තනුක HCl දාවනේ. මුලින්ම තනුක HCl දාන මොකක්ද වෙන්නේ? ලෝහ කැටායන තුනක් අවක්ෂේපන මොනවද? සිල්වර් ක්ලෝරයිඩ්. ඒකේ සිල්වර් අවක්ෂේපන බව ඒක ඇත්ත. සල්ෆයිඩ් විදිය නේ ක්ලෝරයිඩ් විදිය නේ. සිල්වර් ක්ලෝරයිඩ්, මර්කියුරස් ක්ලෝරයිඩ් නේ. ලෙඩ් ක්ලෝරයිඩ්. පැහැදිලි වෙන්නේ? ඊට පස්සේ අපිට මේ මොකද්ද වෙන්නේ? H2S දාලා මේ ආම්ලික මාධ්‍ය සල්ෆයිඩ් අවක්ෂේප කරන්නේ. සිල්වර් කොහොමද අවක්ෂේපෙන්නේ? පළවෙනි කාණ්ඩේ තමයි සල්ෆයිඩ් විදිය නෙමෙයි ක්ලෝරයිඩ් විදිය AgCl විදියට. તો පළවෙනි වගන්තිය හරි සිල්වර් නයිට්‍රේට්.H2S Ag2S. Ag2S කළු අවක්ෂේපය හැදෙන්න පුළුවන්. හැබැයි කාණ්ඩ විශ්ලේෂණ කොහොම කතන්දරයක් වෙන්නේ නැහැ. සත්‍ය අසත්‍ය උත්තරේ 3. හරි මොන හරි පැහැදිලි නැත්නම් කියන්න. හරි සත්‍ය අසත්‍ය උත්තරේ 3. 44. සෝඩියම් F ට වඩා සෝඩියම් ෆ්ලෝරයිඩ්ට වඩා සෝඩියම් අයඩයිඩ් සහ සංයුජයිලු. ඒක හරිනේ. ඒක හරි. ඔය සහ සංයුජ ලක්ෂණ සහ අයනික ලක්ෂණ කියන එක තීරණය කරන්නේ මොකක්මත්ද? ද්‍රවණශීලීතාවය සහ ද්‍රවීකාරක බලය මතනේ. ද්‍රවණශීලීතාවය සහ ද්‍රවීකාරක බලය මතනේ. පැහැදිලිද වෙන්නේ? ද්‍රවණශීලීතාවය සහ ද්‍රවීකාරක බලය මතයි තීරණය කරන්නේ. සෝඩියම් ප්ලස් F මයිනස් නේ. ওই විදිහට තියෙනවා. මෙතන සෝඩියම් ප්ලස් එයා වෙනස් වෙන්නේ කැටයන එකමයි. I මයිනස් සයිස් එකෙන් විශාලයිනේ. ඇනායනයක අරය වැඩි වෙනම ද්‍රවණශීලීතාවය වැඩි. ද්‍රවණශීලීතාවය වැඩි. ද්‍රවණශීලීතාවය වැඩි වෙන මෙයා කැමති මේ පැත්තට ලං වෙන්න. මෙයාගේ පැත්තට ඇදිලා යනවා. ඉලෙක්ට්‍රෝන මිශ්‍ර වෙන ගතිය වැඩි. ඉලෙක්ට්‍රෝන මිශ්‍ර වෙන ගතිය වැඩි කියන්නේ සහ සංයුජ ලක්ෂණ වැඩි. එන්නේ F ට වඩා NAI සහ සංයුජ කියන එක හරි. හේලයිඩ් අයනවල අරය විශාල වෙනකොට ද්‍රවණශීලීතාවය වැඩි හරි ඉතින්. අරය වැඩි වෙලා ආරෝපණය වැඩි වෙද්දී ද්‍රවණශීලීතාවය වැඩි. ඉතින් ඕක පැහැදිලි කිරීමක් තමයිනේ. උත්තරේ 1. උත්තරේ 1. අතලිස්තේ මොකද්ද තේරෙන්නේ නැත්තේ කියන්නේ මොකක්ද දැන් මම ඇඳලා පෙන්නුවනේ මොකද්ද ඇල්කොහොල වල තියෙන හයිඩ්‍රජන් බන්ධන ඇල්කොහොල වල තියෙන හයිඩ්‍රජන් බන්ධන OH ගෲප් යන්නේ මම බෝඩ් එකේ මකුව අපරාධය හරි ඇල්ඩිහයිඩ් වල තියෙන්නේ ඒක ඇඳලා පෙන්නුව මොකද්ද දීර්ඝ දීර්ඝ ඒක ධන ඍණ ද්‍රව දෙකක් නේ ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන වල තියෙන අර H එක තිබ්බට මේ ද්‍රව්‍යතාවය ප්‍රේරණය කාබන් සහ ඔක්සිජන් අතරනේ ඔක්සිජන් ඍණයි කාබන් ධනයි එතකොට මේ ධන සහ ධන ඍණ ද්‍රව දෙකක් අතර තමයි තියෙන්නේ ඇල්ඩිහයිඩ් වල ආකර්ෂණය ඇල්කොහොල වල තියෙන OH ගෲප් එක ආකර්ෂණය මේක රෝගණික අවශ්‍ය නැහැ මේ දෙවෙනි පාඩමේ දැනුමින් කියන්න පුළුවන් හරි. එතකොට මේ හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ ඇල්කොහොල වල, දීර්ඝව තියෙන්නේ ඇල්ඩිහයිඩ් වල. කොහොමත් අපි දැන් දීර්ඝව වලට වැඩිය නම් හයිඩ්‍රජන් ප්‍රබලයිනේ. ඒක නිසා තමයි ඒක උත්තරේ ගත්තේ හරි. ඒත් පැහැදිලි මදි නම් මේ පස්සේ මට කියන්න මේ වොයිස් එකකට දාලා කියන්න හරි මේ. ඒ කියන්නේ ඔක ආයිමත් අර බෝඩ් එකේ ලියපු එක ආයිමත් ලියන්න ටයිම් එක නෑ. දැන් අර සීමිත වෙලාවනේ තියෙන එතන. අර පුළුවන් තරම් මේ ප්‍රශ්නේ යනකොටම ඒ කියන්නේ අහන්න ඉතින් උත්තර ප්‍රශ්නයක් තිබ්බොත් හරි. ප්‍රශ්න කියා දෙන වෙලාවෙම අහන්න එතකොට ලේසියිනේ පැහැදිලි කරන්න. රසායනික පද්ධතියක් ගතික සමතුලිතතාවය පවතින විට ඉදිරි ප්‍රතික්‍රියාව මෙන්ම පසු ප්‍රතික්‍රියාව ඩෙල්ටා G ඍණ වෙනවලු. ඒක හරිද? නැත නේද? පද්ධතිය සමතුලිත කියන එකේ තේරුම මොකද්ද? ඊතන A සමතුලිතයි B ත් එක්ක. එතකොට A B ට යනවා B A ට යනවා. ගතික සමතුලිතතාවය තියෙන ප්‍රතික්‍රියාවේ ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාව ඩෙල්ටා G ඍණ නෑ. සමතුලිත ප්‍රතික්‍රියා ගිප් ශක්තිය බිඳුවයිනේ. ඩෙල්ටා G බිඳුව. ඍණ නෙමෙයි බිඳුවනේ ශුන්‍ය වෙනවා. ඩෙල්ටා G ශුන්‍ය වෙනවා බිඳුවයිනේ. ඊට පස්සේ කියන්නේ මොකද? රසායනික පද්ධතියක් ගතික සමතුලිතතාවය පවතින විට ඉදිරි ප්‍රතික්‍රියාවෙන් පසු ප්‍රතික්‍රියාවද සිද්ධ වෙමින් තියෙනවා ඉතින්. හරි. සිද්ධ වෙන බව ඇත්ත. ඉතින් අර මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැති කතන්දරයක් නැහැනේ. මෙයා ඉදිරියටත් යනවා මේ පැත්තෙන් ආපස්සට තියෙනවා ප්‍රතික්‍රියා දෙපැත්තට වෙනවා. හරි. ප්‍රතික්‍රියා දෙපැත්තට වෙනවා. ඉතින් මේ එහෙම කියලා දෙපැත්තම රින එහෙම කියලා කතාවක් නැහැ. ඉතින් සමතුලිත ප්‍රතික්‍රියා ගිප් ශක්තිය බිඳුවයිනේ. ගිප් ශක්තිය බිඳුවයි ප්‍රතික්‍රියක පළත් වෙනවා. ඵල ප්‍රතික්‍රියා දෙපැත්තට සිද්ධ වෙයි තියෙන්නේ. එකම වේගයකින් වෙන නිසා තමයි ගතික සමතුලිතයක් කියන්නේ. ප්‍රතික්‍රියක පළවන වේගයයි ඵල ප්‍රතික්‍රිය වෙන එකයි සමානනේ. වේග දෙක සමාන වෙලා දෙක අතර ප්‍රතික්‍රියාව යනවා. අර ප්‍රතික්‍රියක වලවත් ඵල වලවත් සාන්ද්‍ර වෙනස් වෙන්නේ නැහැනේ. නියතව තියෙනෝනේ. පැහැදිලි? ඒතර අසත්‍ය සත්‍ය. හරි. උත්තරේ 4 නේ.
ඊළඟට පරිපූර්ණ වායුවක සියලු අණු එකම වේගයෙන් ගමන් කරනව නැත. පරිපූර්ණ වායු කියන්නේ මොකද්ද? ඉතින් අණු අතර ආකර්ෂණ බල නැහැනේ. ආකර්ෂණ විකර්ෂණ නැහැ. අංශු ලක්ෂීය ස්කන්ධ එයාලා ස්වායක්තව හැසිරෙන්නේ නේ. එක එකකින් අනිත් එකාට බලපෑමක් නැහැ. වායු අතර ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ නැහැ නේද? වායු අංශු ගිහිලා භාජනයේ බිත්තිය වදිනකොට ඒ ඇතිවන බලෙන් නිසා පීඩනයක් ඇති වෙන ඕනේ මූලික උපකල්පන. තව චාලක මධ්‍යන චාලක ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට සමානුපාතිකයිනේ. මධ්‍යන චාලක ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි ඕනේ. හරි. එතකොට මේ එකම වේගෙන් ගමන් කරන්නේ නැහැ. එහෙනම් වායු සාම්පලයක වායු අංශු එකම වේගෙන් ගමන් කරනවා මධ්‍යන වේගයක් හොයන්න ඕනේ නැහනේ. මධ්‍යන වේගයක් ඕනේ නැහනේ. වායු සාම්පල් එකක් ගත්තට පස්සේ ඒ සාම්පල් එකේ තියෙන වායු අංශු එක එක පැති වලට එක එක වේග වලින් යනවා. එක එක වේග වලින් යනවා. හරි. එක එක වේග වලින් යනවා. C1 C2 C3 C4 ඔහොම එක එක වේග වලින් යනවා. ඒ කියන්නේ විවිධ දිශාවලට විවිධ වේග වලින් සරල රේඛීය මාර්ගවල ගමන් කරනවා. ඔය වචනේ හරියට අල්ලගන්න ඔය එක එක පොයින්ට් කඩලා අහන එක්සෑම් එකේ. හරි. පරිපූර්ණ වායු සාම්පලයක් ගත්තම වායු අංශු විවිධ දිශාවලට විවිධ වේග වලින් සරල රේඛීයව ගමන් කරනෝනේ. කියන්නේ මෙහෙම යන්නේ සරල රේඛීයව යනවා. විවිධ දිශාවලට විවිධ වේග වලින් සරල රේඛීයව යනවා. එහෙම යනකොට මොකද වායු අංශ අතර ගැටුම් සිද්ධ වෙනවා. ඒ සියලුම ගැටුමක් මොකද? පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් සිද්ධ වෙනවා. හරි. ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් තමයි වායු සාම්පලයක අංශු අතර තියෙන්නේ. මෙතන අහලා නැහැ. රයිට් පළවෙනි පැත්ත කියන්නේ මොකද? එකම වේගයෙන් ගමන් කරනවා කියන එක වැරදි. හරි ඒකයි මධ්‍යන වේගයක් එහෙම අර්ථ දක්වන්නෙත්. පරිපූර්ණ වායුවක අන්තර් අණුක ආකර්ෂණ බල නැහැ කියන එක වැරදිනේ. සෝරි මේ පරිපූර්ණ වායුවක සෝරි. පරිපූර්ණ වායුවක අන්තර් අණුක බල නැහැ. ඔව් හරි. පරිපූර්ණ වායුවක අන්තර් අණුක බල නැහැනේ. තාත්වික වායු වල අන්තර් අණුක බල තියෙනෝනේ. අසත්‍ය සත්‍ය උත්තරේ 4නේ. හරිද? සල්ෆයිඩ්, තයෝසල්ෆේට් අයන අඩංගු ද්‍රාවණ දෙකක් තනුක HCl වලින් වෙන් කර ගන්න පුළුවන්. පුළුවන්. ඇයි පුළුවන්? කොහොමද පුළුවන්? ඒ දෙකේ වෙනස මොකද්ද? ඔය තනුක අම්ල දාද්දි වායු පිටවන ඇනයන් ලිස්ට් එකේ නේද දෙන්නම ඉන්නේනේ. තනුක අම්ලයක් දාද්දි වායු පිටවන ඇනයන් ලිස්ට් එකේ නේද දෙන්නම ඉන්නේ. හරි? කවුද දෙන්නා? සල්ෆයිඩ් තියනවා. තයෝ සල්ෆේට් තියනවා. එයාලට අපි අම්ලයක් දානවා. හරි? සල්ෆයිඩ් එකට අම්ලයක් දැම්ම මොකද SO2 වායු පිට වෙනවනේ. තයෝ සල්ෆේට් එකට අම්ලයක් දාද්දි මෙතන සල්ෆර් දෙන්නෙක් ඉන්නවා. සල්ෆර් එකක් අවක්ෂේප වෙලා SO2 පිට වෙනවා. දෙකෙන්ම SO2 පිට වෙනවා. හැබැයි තයෝ සල්ෆේට් වලින් අම්ලයක් දාද්දි සල්ෆර් අවක්ෂේපන නිසා ද්‍රාවණයේ අපැහැදිලි ගතියක් ඇති වෙනවා. අවිලතාවයක් ඇති වෙනවා. ඒක නිසා මේ දෙන්නගෙන් මෙයාව වෙන් කරගන්න පුළුවන්. වෙනසක් තියෙනවනේ. අවිලතාවයක් ඇති වෙනවා. තනුක HCl එක තයෝ සල්ෆේට් පමණක් කුණු බිත්තර ගඳක් තියෙන වායුවක් වැරදි. මේ SO2 ගෙන් කටුකසර ගඳක් ගොඩක් වෙලා ඉන්හේල් මේ ආශ්වාස වුණොත් ඔලුව කැක්කුමක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් හරි. සාමාන්‍ය මේ SO2 මේ වුණොත් H2S කියන්නේ එහෙම ලොකු සැර ගතියක් නෙමෙයි. H2S තමයි ඔය කියන්නේ. මොකද සල්ෆයිඩ් වලට අම්ලයක් දැම්මොත් සල්ෆයිඩ් වලට අම්ලයක් දැම්මොත් H2S වායුව නිදහස් වෙනවා. මෙයා තමයි කුණු බිත්තර ගඳක් තියෙන වායුව. නේ? ඒතකොට අර කතන්දරේ වැරදිනේ. සත්‍ය අසත්‍ය උත්තරේ 3. හරි. අන්න 48 හිමින් සැරේ බලමු මම තියරි ළමයට අවසාන දවස් දෙකේ වගේ කතා කරපියා ස්වාරක්ෂක ද්‍රාවණනේ. 48. දශම එකක් සාන්ද්‍රණය තියෙන ඇසිටික් අම්ල 25ක් මේ ටිකක් වේගෙන් කතා කරනවා. දැන් පේපර් එක වල සතියක් වගේ තියෙනවා. තනියෙන් මොකද උත්තර ටිකක් දීලා තියෙනවා. මේ මම හිතනවා හරි වැරදි බලලා සමහරවල් විවරණ ලියලා තියෙන්නේ. හරි. ඉතින් ඒක නිසා මේ තේරෙන්නේ නැත්තම් ඉක්මන මෙසේජ් එක දාන්න. මොකද කොහොමද අර ඩිස්කෂන් එකේ ඉතින් මේ ලයිව් ඉන්න කට්ටියන් ඉතින් ප්‍රශ්න අහලා වැඩ ටික කරගන්න පුළුවන්. ඒක නිසා මේ විවේකී වැඩි නම් තේරෙන්නේ නැත්තම් කියන්නේ නිකන් බලාගෙන නම් ඉන්න එපා. ඉතින් තේරුමක් නැහැ නේ. ඉතින් හරි. ප්‍රශ්න තියෙනවා කියන්නේ ඉතින් ටිකක් වේගෙන් කතා කරගෙන වෙලාව සීමිත නිසා ඉක්මනට කතා කරගෙන යනවා. හරි. දශම එකක් වෙච්ච ඇසිටික් 25කුයි දශම 0.5ක් වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 25ක් තියෙනවලු. ලැබෙන ද්‍රවණය ස්වාරක්ෂක වෙනවලු. හරිද? පොඩ ප්‍රතික්‍රියාව ලියලා බලමුකෝ. ඇසිටික් තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. ප්‍රතික්‍රියාවල හැදෙන්නේ කවුද? මෙයා ප්ලස් මේක මයිනස් ප්ලස් මයිනස් ධන ඍණ ලං කරලා ඉවොත් CH3COONA සහ ජලය හැදෙනවා. ඔන්න ඔහොමයි කතන්දරේ. මෙයාගේ මවුල ගාන ගත්තොත් ඝන සෙන්ටිමීටර් 1000ක් ඇතුලේ දශම එකක් ඉන්නවා නම් 25ට කොච්චරයිද? 2.5 වාරයක් 10 3ක්.
ඔය මවුල ගානක් තියෙනවා. හරිද? මෙයාගේ සානේ 0.5ක් 1000ක් ඇතුළේ ඔච්චර ගානක් නම් තියෙන්නේ. 25ක කොච්චරයිදනේ? එතකොට එතන මවුල ගාන කීයද එන්නේ? මේකෙන් ඇත්තට භාගය එන්නේ 1.2 වරක් 10 3. එතකොට බලන්නකෝ. මොකද එන්නේ? සීමාකාරී වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා වෙලා ඉවරෙද්දී 1.මෙයාගේ 1.2 වරක් 10 3ක් ඉවර වෙනෝනේ. නිකන් ඔය pH දැනගන්න ඕනේ නැහැ. නිකන් ප්‍රතික්‍රියාව ලියාගත්තා. තුලිත කරගත්තා. සීමාකාරී ප්‍රතික්‍රියාවක හොයාගන්න ඔයා. අඩුවෙන් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔක්කොම ටික ඉවර වෙනවා. එකට එක නිසා අනුපාතය මෙතනින් අඩු වෙනවා 1.25 වරක් 10 3ක්. ඕම ගිහලා මෙයා හිතන 1.25 වරක් 10 3ක්. පැහැදිලි? මේ ටික ඔක්කොම ඉවරයි. මෙයාගෙන් 1.25 වරක් 10 3ක් තියෙනවා. මෙයාගෙනුත් එන්න ඒ ගානම තියෙනවා. හරිද? ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ මොකද්ද? අම්ලයේ ස්වල්පයක් දැම්මත්, බෂ්මයේ ස්වල්පයක් දැම්මත් pH එකේ සැලකිය යුතු වෙනසක් සිද්ධ වෙන්නේ නැති ද්‍රාවණනේ. ඉතින් අම්ලයක් දැම්මොත් අම්ලෙන් H+ එකතු වෙලා ද්‍රාවණය ආම්ලික වෙන්න එපා. අම්ලයක් දැම්ම pH එකේ වෙනස් කරගන්න නැහැ කියන්නේ ද්‍රාවණයේ ඇතුලේ භාෂ්මික සංඝටකයක් තියෙන්න ඕන. භාෂ්මයක් දානකොට OH- එනෝනේ. OH- හේතුවෙන් pH එකේ වැඩි වෙන්න ඕන. මේ භාෂ්මයක් දැම්ම pH එකේ වැඩි වෙන්නේ නැහැ කියන්නේ ඒ භාෂ්මෙන් එන OH- උදාසීන කරන්න ද්‍රාවණයේ අම්ලයක් ඉන්නත් ඕන. එහෙනම් ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ ආම්ලික සංඝටකයක් සහ භාෂ්මික සංඝටකයක් එකට තියෙන්න ඕන. හරි. එකට තියෙන්න ඕන. එතකොට මේ ඇසිටික් කියනම දුබල භාෂ්මයක් නේ. මෙයා දුබල භාෂ්මයක්. හරි. මෙයා ඇවිල්ලා මොකද්ද? ප්‍රබල භාෂ්මයයි දුබල අම්ලය දුබල අම්ලයක් වැරදුනා. ඇසිටික් කියන්නේ දුබල අම්ලයක් නේ. Ka යාගෙත් මේක දුබල අම්ලයක් නේ. දුබල අම්ලය ප්‍රබල භාෂ්මය එකතු වෙලා දෙන්නේ දුබල භාෂ්මික සංඝටකයක්. මෙයා දුබල භාෂ්මයක්. හරිද? එතකොට අම්ලයක් ඉන්නව භාෂ්මයක් ඉන්නව දෙන්න එකට ඉන්න නිසා මේ ද්‍රාවණය ස්වාරක්ෂකයි. මේක ස්වාරක්ෂක ද්‍රාවණයක්. ඇයි මුන් දෙන්න ඉතුරුනානේ? ස්වාරක්ෂක ද්‍රාවණයකි. ඒක ස්වාරක්ෂකයි. පළවෙනිම ගන්තිය සත්‍යයි. දුබල අම්ලයක් එක්ක යාගේ සංයුක්ම භාෂ්මයේ තියෙනවා නම් ඒ ද්‍රාවණය ස්වාරක්ෂකයිලු. ඔව් හරි. එතකොට මේ ද්‍රාවණය ස්වාරක්ෂක වෙනවා. ඇයි? මෙයාගේ සංයුක්ම භාෂ්ම තමයි ඇසිටේට් කියන්නේ. පැහැදිලි කිරීමක් තියෙනවා උත්තරේ 1. හරි 48ට උත්තරේ 1. පැහැදිලි? 49 52 නම් මම ලොකුවට හේතුවක් කියන්නේ නැහැ. මොකද තියරි පන්තියේ තාම කර්මාන්ත කරේ නැහැ. මම කියන්න වෙන විදිය මේ නිකන් අර සෙකන්ඩ් ශෛලාවේ මොනවා හරි එහෙම මතකයි. මේ අවශ්‍යතාව දෙයක් තියෙනවා නම් අහන්න හරි. හරි. මොකද කියන්නේ ධාරා උෂ්මය යකඩ නිස්සාරණය හුණුගල් ගන්නෝනේ. ඔය එක හරි. හුණුගල් ගන්නවා, කෝක් ගන්න, උණුසුම් වාතය ගන්නෝනේ. ඕනේ අමුද්‍රව්‍ය විදියට ගන්න. හරි. හුණුගල් වලින් හුණුගල් දහනලා කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් එනෝනේ. හරි. ඊටසේ කාබන් ඩයොක්සයිඩ් මතකද මේ තීරණයට මේ රිවිෂන් එකේ කාබන් ඩයොක්සයිඩ් කෝක් එකයිම කාබන් මොනොක්සයිඩ් හදනෝනේ. ඔය කාබන් මොනොක්සයිඩ් තමයි තව යපස් ගන්න. මොකද මේ ඒ කියන්නේ යක නිසානේ යමුනේ යපස් ගන්නවා, හුණුගල් ගන්නවා, කෝක් ගන්නෝනේ. ඔය ටිකනේ මිශ්‍රණය උඩින් එවන්නේ. හරි. ඒතකොට යපස් වල මේ එතකොට ගත්තම මේ අර ඔය හැදෙන කාබන් මොනොක්සයිඩ් තමයි ප්‍රධාන ඔක්සිහාරක වෙන්නේ මතකද? Fe2O3 වලින් පටන්ගෙන හරි. හරිද? මතකද Fe2O3 වලින් පටන්ගෙන මේක Fe3O4 බවට ඔක්සිහරණය වෙනවා. ඊට පස්සේ මේක FeO වෙනවා. ඊට පස්සේ Fe බවට පත් වෙනවා. ඔය වගේ ස්ටෙප් 3කටනේ යන්නේ. මේ වගේ කාබන් මොනොක්සයිඩ් තමයි මේව ඔක්සිහරණය කරන්නේ. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිකරණය වෙනකොට මේ මෙතන ධන 3 ඉන්න එක ස්ටෙප් වයිස් ලැබිලා බිඳුවට ඔක්සිහරණය වෙනවා. එතන මේ ධාරා උෂ්මකේ ප්‍රධාන ඔක්සිහාරකය වෙන්නේ කවුද? කාබන් මොනොක්සයිඩ්. පළවෙනි වගන්තේ හරි හුණුගල් ගන්නවා හරි. හුණුගල් යපස්සේව ගන්නවා. හුණුගල් වියෝජනය වෙන කාබන් ඩයොක්සයිඩ් ඔක්සිහරණය සඳහා අත්‍යවශ්‍ය වැරදි. කාබන් ඩයොක්සයිඩ් කෝක් එක්ක ප්‍රතික්‍රියාලා කාබන් මොනොක්සයිඩ් හදනවා. කාබන් මොනොක්සයිඩ් තමයි ප්‍රධාන ඔක්සිහාරකය වෙන්නේ. ඒතකොට ඒක වැරදි. හරි සත්‍ය සත උත්තරේ 3. සන්නායකතාවය අපජල තත්ත්ව පරමිතිය ඔය එක හරි සන්නායකතාවය අනුව ඒ කියන්නේ ජලයේ සන්නායකතාවය වැඩි කියන්නේ එතකොට මේ ජලයේ අයන සාන්ද්‍රය වැඩි. ඒතර අයන සාන්ද්‍රය කියන එක මන ඉන්න පුළුවන් මිනිමක් මෙෂර්මන්ට් එකක් විදිහට සන්නායකතාවය ගන්න පුළුවන්. අපජල තත්ත්ව පරමිතියක් කියන එක හරි. පිරිසුදු ජලයේ සන්නායකතාවය ඉහළ ගයක් ගන්නවා. වැරදි. පිරිසුදු ජලයේ නේ සන්නායකතාවය වැඩි වෙන්න බෑ. සන්නායකතාවය වැඩි වෙන්න අයන වැඩි වෙන්න ඕන. සංශුද්ධ ජලයේ අයන සාන්ද්‍රය අඩුයිනේ. පිරිසුදු ජලයේ සන්නායකතාවය අඩුයි. හරි පහළ ගයක් ගන්න. ඉහළ ගයක් කියන එක වැරදි. සත්‍ය.
උත්තරේ 3. ඔන්න ප්‍රශ්න 10ක් කතා කරා හරි. අපි යමු ඊට 31 ඉඳන් නේ. හරි තාම මොන හරි අඩුපාඩු තියෙනවා කියන්න. 31 ඉඳන් යන්න. හරි 31 කියලා තියෙන්නේ මොකද්ද? ඒ අතරේ මම කිව්ව මුල් ප්‍රශ්න 30 අමාරු තැන් තියෙන ඒවා දාගෙන යන්න. මොකද මාතර ඩිස්කෂනේ මුල් ප්‍රශ්න 26ක් කතා කරා. එතකොට මේ ඒ හිටපු නැති ළමයි හෝ ඒ තේරෙන්නේ නැති ඒවා තියෙනවා. අයිවත් මෙසේජ් එකක් දාගෙන යන්න හරි. මොකද ඔක්කොම කතා කරන්න වෙන එකක් නැහැ නේ හරි. මොකද ඔක්සිජන් 16 නයිට්‍රජන් 14 ගත්තට පස්සේ මේ අයන කීපයක් තියුණු. ඒ වතෙන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩි නියුට්‍රෝන ගණනක්. ඉතින් ඕක නම් පොඩි ප්‍රශ්න ඉතින් ලියලා බලන්න වෙනවා ඉතින් ඒකනේ. එක එක ලියලා බලන්න වෙනෝනේ. උත්තරේ එක එන්නේ හරි. මේ බලන්නකො මෙහෙම ගත්තොත්. නයිට්‍රජන් කියන්නේ NO2+ නේද? අපෙන් අහන්නේ නියුට්‍රෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට වඩා වැඩි නියුට්‍රෝන සංඛ්‍යාවනේ. මේක ඉලෙක්ට්‍රෝන ගාන කොහොම වෙන්නේ? නයිට්‍රජන් කියන්නේ 15යිලු. දැන් මෙහෙම ගත්තම එකක් වෙනට කියන්න දැන් ඕවා උනා පොඩි පොයින්ට් එකක් මතක නැති කට්ටිය ඉන්න පුළුවන්. නයිට්‍රජන් 714. ඔක්සිජන් 816. හරි. නයිට්‍රජන් දෙය තියෙන සමස්ථානිකේ 15 වෙච්ච එකනේ. ස්කන්ධේ 15 වෙන වෙච්ච සමස්ථානිකය. ඒතු නයිට්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන කීයක් එනවද මේ තියෙන ප්‍රෝටෝන ගාන. ඒකේ ප්‍රෝටෝන ගාන කොහොමත් ඉතින් පරමාණු ක්‍රමාංකය 7යිනේ. පරමාණු ක්‍රමාංකයට සමානයි ප්‍රෝටෝන ගාන සමානයි ඉලෙක්ට්‍රෝන ගානේ. නයිට්‍රජන් වලින් එන ඉලෙක්ට්‍රෝන 7ක්. ඔක්සිජන් වල 8ක් වෙනවා 8 ඒව දෙකක් 16යි. ප්ලස් කියන්නේ ඉලෙක්ට්‍රෝන එක ගලවනවා. 17යි 16යි 7යි 23යි 23 එකක් ගියා 22යි නේ. ඉලෙක්ට්‍රෝන 22ක් තියෙනවා. නියුට්‍රෝන ගාන අහන්නේ කීයද? නියුට්‍රෝන ගාන කොහොම එන්නේ? මෙතන නියුට්‍රෝන කීයක් එනවද? 15න් 7ක් ගියාම 8ක් එනවා නියුට්‍රෝන. මෙතන 8ක් එනවනේ. 8ක් නෙන්නේ. 16න් 8ක් ගියාම 8 ඒව දෙයක් 16යි. 16 8යි 24යි. ඒකේ වැඩි. ඔන්න ඔය වගේ ගණන් කරගන්න තියෙන ඉතින් හරි. පැහැදිලිවනේ. n3 ගත්තොත් මොකද්ද වෙන්නේ? නයිට්‍රජන්ගේ 7යිනේ. 4 3 21යි. 21ට එකතු වෙන තව එකක් නේ මයිනස්නේ. ඉලෙක්ට්‍රෝන 22ක් තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන 22ක් තියෙනවා. නියුට්‍රෝන ගන්න කොහොමද? 15න් 7ක් ගියාම 8යිනේ. 8 වලත් 3 24යි. ඒනේ නියුට්‍රෝන ගන්න. පැහැදිලිද? තේරුම නියුට්‍රෝන 24ක් තියෙනවා. තව එකක් ගත්තොත් NO3-. ඉලෙක්ට්‍රෝන කීයද? නයිට්‍රජන්ගෙන් 7යි. ඔක්සිජන් 8 වලත් 3 24යි. මයිනස් කියන එකක් එකතු වෙනවා. 32යිනේ. ඉලෙක්ට්‍රෝන 32යි. නියුට්‍රෝන ගන්න 10 15න් 7ක් ගියාම 8යි. මෙතනත් තියෙන 8 ඒව 3ක් කීයද? 8 වලත් 3 8 වලත් 3 3 3 24යි. 24ට 32යි වැඩි නෑනේ. සමානනේ. නියුට්‍රෝනයි ඉලෙක්ට්‍රෝනයි සමානයි. නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන සමාන 32 32 තියෙන. ඒ වගේ අනිත් එකෙත් හොයාගන්න ඉතින් හරි. තේරෙන්නේ නැත්නම් ඉතින් ඒ වගේ ගත්තම එකේ විතරයි සමාන වෙන්නේ. එකේ විතරයි සමාන වෙන්නේ. හරි. දෙක ප්‍රශ්නය ගත්තම 32 කියන්නේ මෙන්න මේ සමතුලිතයක් දීලා copper 2+ මෙන්න මේ සමතුලිතයක් තියෙනවා සිසිල් කළ විට මොකක්ද අහන්නේ මේ සිසිල් කළ විට පද්‍ය සදා කුමන ප්‍රකාශයේ සත්‍ය වේද මෙන්න මෙහෙම තේරුම් ගන්නකෝ ඔය ලේචට් ලියන හිමින් සැරේ බලන්න මෙන්න මේව පොඩි දේවල් ටික තියෙන හරියට අල්ලගන්න තියරි ඕනෙත් නෑ හරි copper 2+ තියෙනවා 4ක් Br- තියෙනවා හරිද මේක Cu Br 4 2- ඔහොම කතාවක් නේ කියන්නේ මේක වෙල නිල් පාට අරක කොළ පාටයිනේ නිල් පාටයි මේක කොළ පාටයි
හරි. සිසිල් කළ විට පද්ධති සඳහා කුමක් දීලා වර්ගන සිසිල් කළ විට කොළ පාට වෙනවා. ආන්න මේක තේරුම් ගන්න හොඳට. දැන් රිවිෂන් එකෙත් මේ සතියේත් කතා කරවල ඒ චැට් ලියගෙන මොකද සිසිල් කරන කතන්දරේ උෂ්ණත්වය කියන්නේ. දැන් මොකක් කර පද්ධතිය සීතල කරාම මෙහෙම තේරුම් ගන්න. මේ බලන්න පොයින්ට් එක. උෂ්ණත්වය අඩු කරාම ලේ චැට් ලියේ සිග්නල් එක දෙන්නේ මොකද්ද? ලේ චැට් ලියේ මූලධර්මයෙන් අපිට සිග්නල් එක දෙනවා. උෂ්ණත්වය අඩු වුණා. උෂ්ණත්වය අඩු වුණා. එන උෂ්ණත්වය වැඩි කරගන්න කියෝනේ. ලේ චැට් ලියට අනුව ලේ චැට් ලියේ මූලධර්මයට අනුව උෂ්ණත්වය වැඩි කරගන්න ඕන. උෂ්ණත්වය වැඩි වෙන්න මොන වගේ ප්‍රතික්‍රියාවද සිද්ධ වෙන්න ඕනේ එතන? උෂ්ණත්වය වැඩි වෙන්න තාප දායක ක්‍රියාවක් සිද්ධ වෙන්න ඕනේ. තාප දායක ප්‍රතික්‍රියාවක් සිද්ධ විය යුතුයි. එහෙනම් ඔයා හිතන්න උෂ්ණත්වය අඩු කරාම තාප දායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න ඕන. පේපර් එකේ කියන්නේ උෂ්ණත්වය අඩු කරාම ඒක සීතල කරාම කොළ පාට වෙනවලු. සෝරි කොළ පැහැ නිල් වෙනවා. කොළ පැහැ නිල් වෙනවා. කොළ නිල් වෙන එක රිවර්ස් එකට යනවා. පොයින්ට් එක හරියට තේරුම් ගන්න. තේරුම් නැත්නම් ආයෙම බලන්න මොකද්ද? උෂ්ණත්වය අඩු කරනවා. ලේ චැට් ලියන උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි කරගන්න කියන. දැන් අපි බලපෑමක් කරන ලේ චැට් ලියට ඒක දෙනවා. ලේ චැට් ලියන මත ඔන්න බලපෑමක් වෙනවා. ඒක නැති කරගන්න අඩු කරගන්න කියනවා. එහෙනම් මොකද උෂ්ණත්වය අඩු වෙන උෂ්ණත්වය වැඩි කරගන්න තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් අපි සීතල ගන්න තාපදායක කියන්නේ මේ ප්‍රතික්‍රියාව ආපස්සට එන්නේ තාපේ පිට කරලා. මෙහාට එන තාපේ පිට කරලා. අන්න මේ ප්‍රතික්‍රියාව තාපදායකයි. ආපස් ප්‍රතික්‍රියාව තාපදායකයි. එහෙනම් ආපස්සට එන තාපේ පිට කළා නම් ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. හරි. එහෙනම් අපි දැන් බලමු සිසිල් කළාට පස්සේ කියන උෂ්ණත්වය අඩු කරාට පස්සේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් ටික. හරි. උෂ්ණත්වය අඩු කරාට පස්සේ නම් තාපදායක ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. තාපදායක ආපස් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවනේ. සමතුලිතය ආපස්සට සිද්ධ වෙනවා කියන්නේ KPKC අඩු වෙනවා. තේරුණාද කියන කතාව? ඒ කියන්නේ KPKC රඳා පවතින්නේ උෂ්ණත්වය මත විතරයි. ඒ කියන්නේ උෂ්ණත්වයේ බලපෑමක් කළ සමතුලිතය වෙනස් වෙනකොට KPKC යගියත් වෙනස් වෙනවා. ඔයා උෂ්ණත්වය අඩු කරලා හරි වැඩි කරලා හරි සමතුලිතය ආපස්සට නැක්කන් එන්නේ KC අඩු වෙන්න ඕන. දැන් මෙතන උනේ ඒකනේ. උෂ්ණත්වය අඩු ගන්න තාපදායක පසු ප්‍රතික්‍රියාව සිද්ධ වෙවි. සමතුලිතය වමට නැඹුරු වෙනවා. සමතුලිතය වමට නැඹුරු වෙන නිසා KC යගේ අඩු වෙනවා. KC යගේ අඩු වෙනවා. ඒක සත්‍යයි. ආරම්භයේදී QC KCට වඩා විශාල වෙනවලු. ඒ කතන්දරේ. QC KCට වඩා විශාල වෙනවා. ඔය කියන්නේ උෂ්ණත්වය වැඩි කරාට පස්සේ මේ පැත්තට එන්නේ සමතුලිත වෙන්න බලාගෙනනේ. සමතුලිත වෙන්න බලාගෙනනේ. එතකොට මේ පැත්තට එන්නේ මොකද එකපාරට QC සමතුලිත වෙනවා කියන්නේ KC සමානයි QC නේ. සමතුලිත වෙනවා කියන්නේ KC QC සමානයි නේද? උෂ්ණත්වය වැඩි කරපුවම මෙහාට එන්නේ මොකෝ? ඇයි මෙහාට එන්නේ? දැන් මෙහාට එන්නේ මොකද අර QC KCට වැඩි වුණොත් තමයි QC අඩු කරගන්න බලන්න මෙහාට එන්නේ. ඒ කිව්වේ. දැන් KC ලිව්වා QC ලිව්වත්. හරි. එතන QC ලියන කොහොමද? ඊට උඩට එන්නේ CuBr4 හරි 2 - a සාන්ද්‍රණය. හරි. බෙදීම copper 2 + a සාන්ද්‍රණය. Br - a සාන්ද්‍රණය හතරවෙනි බලය ඕනේ. හරි. ඒතර QC යගේ සාපේක්ෂව වැඩි නම් QC වැඩි කියන්නේ මෙයා වැඩිනේ. ඊට උඩ පදේ වැඩි නැත්නම් මේ ටික අඩුයිනේ. එතකොට මොකක්ද වෙන්නේ? QC යගේ වැඩි ඔන්න QC අඩු කරගන්න. අඩු වෙන්න මොකක්ද වෙන්නේ? සමතුලිතය ආපස්සට එන්න ඕනේ. ඒක හරි. ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායක කියන එක වැඩි තාප අවශෝෂකයි. QC යගේ වැඩි වෙනවා කියන එක. සෝරි KC යගේ වැඩි වේ කියන එක. ඒක වැරදිනේ. AB හරි උත්තරේ ඒක. ටිකක් හොඳ ප්‍රශ්නයක් අර KPKC එක. උත්තරේ ඒක. හරි. right. ඊළඟට ඔය ක්ලාස් එක අතර මොකක් හරි මේ සවුන්ඩ් වල මොකක් හරි කැඩි කැඩි වගේ ගියොත් පොඩ්ඩක් කියන්න හරි. මේ මොකද සවුන්ඩ් වල පොඩි අවුලක් වෙන එකක් නෑ. බලමු අර බැටරි දෙක charge කරන්න ඕනේ නෑ. මේ පන්තියට ගිහිල්ලා අපි ඊයේ ඔන්ලයින් එක කරලා එහෙම තිබ්බ ගමන් හරි. සමහරට සවුන්ඩ් අඩු වැඩි වෙන්න පුළුවන්. එහෙමුණත් ඒක බලමු හරි බැටරි දෙකක් මේව කරලා. හරි මොකද්ද කියන්නේ? ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? අන්න අපි කතා කරා 40 ගණන් වලත් ওই ප්‍රශ්නේ තිබ්බනේ. ඕකේ යම් කොටසක් තිබ්බ 41ද ඔකදනේ 41. 41 දී මම ටිකක් වැඩිපුර පැහැදිලි කරන්න ඕක.
ඇමෝනියා අම්ල සහ භස්ම දෙආකාරයෙන් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්ලු. සාමාන්‍ය ඇමෝනියා කියන්නේ මේ භස්මයක්. ඇමෝනියා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා වෙනෝනේ. ඇමෝනියා HCl එක්ක NH4Cl එහෙම හදනෝනේ. NH3 මෙහෙම ගත්තම HCl කියන්නේ අම්ලයක්නේ. NH4Cl හදනවා. අම්ලත් එක්ක ප්‍රතික්‍රියා නිසා මේක භස්මයක්. මේකට භස්ම ගුණ තියෙනවා. සෝඩියම් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියාව මතකද? දැන් කයිනු ලිව්වා. සෝඩියම් එක්ක ඇමෝනියා සෝඩමයිඩ් NaNH2 සහ NaNH2 සහ මොකක්ද එන්නේ? H2. මෙතෙන්ට දෙකක් දානවා, මෙතෙන්ට දෙකක් දානවා, මෙතෙන්ට දෙකක් දානවා. ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කළා. සෝඩියම් කියන්නේ ලෝහයක්. ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කළා H2 නිදහස් වෙන නිසා. ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කළා H2 නිදහස් වෙන නිසා. ඇමෝනියා කියන්නේ මොකද්ද? මෙතෙන්දී අම්ලයක්. එන ඇමෝනියාට අම්ලයක් විදිහට හැසිරෙන්න පුළුවන්. භස්මයක් විදිහට හැසිරෙන්න පුළුවන්. ඒක හරි. ඇමෝනියා ඔක්සිකාරක මෙන්ම ඔක්සිහාරක ලෙසද ක්‍රියා කරනවා. ඔය ඒක හිම් පිටින්ම මම කිව්වා දැන් 41 ඩිස්කෂන් එකේ ටික බලන්න හිටියේ නැත්තම් 41 දී ඔය ටික කතා කරානේ. Cl2 එක්ක ප්‍රතික්‍රියාවේ Cl2 ඔක්සිහරණය කරන ඇමෝනියා ඔක්සිහාරකයක්. මේ ප්‍රතික්‍රියාවේ සෝඩියම් ඔක්සිකරණය කරනවා ඇමෝනියා ඔක්සිකාරකයක්. ඒකත් හරි. සෝඩියම් එක්ක Na3n එහෙම එකක් හදන්නේ නැහැ. NaNH2 හදන්නේ. නයිට්‍රේට් එකක් හදන්නේ නැහැ කොහොමද? ජලය සමග හයිඩ්‍රජන් බන්ධන ඕව. ඇමෝනියාට හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. ඇමෝනියා ද්‍රවීය අණුවක්නේ. NH3 හයිඩ්‍රජන් බන්ධන හදන ජලයත් එක්කනේ. ඔම හයිඩ්‍රජන් බන්ධන හදන ජල අණුත් එක්ක. මේ ටිකනේ හයිඩ්‍රජන් බන්ධන හදනවා. ඒක හරි. A හරි B හරි D හරි උත්තරේ පහ. A හරි B හරි D හරි උත්තරේ පහ. හරි. විනාඩියකින් උත්තර හරි ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඔන්න සංගණනය ස්වයං සංගණනය C2H5 CHO ඔය එකයි සහ ඇල්ඩිහයිඩයක් තියෙනවා. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා අනතුරුව විචලනය කරාට පස්සේ මිශ්‍රණයේ තියෙන සංගණනය වෙන්න පුළුවන් ඵලනේ. පොඩ හිමින්සර ඒක බලමු පොඩක් තියරි එකෙත් මේ ළඟදී ඔය ටික කතා කරපු නිසා පොඩක් මතක් වෙන්න සංගණනයේ චූට්ටක් මතක් කරමුකෝ ඔක. හරි. සංගණනය ටිකක් මතක් කරමු. මොකද්ද වෙන්නේ? සංගණනයක් වෙන්න අනිවාර්ය අවශ්‍යතාවය තමයි ඇල්ෆා හයිඩ්‍රජන් තියෙන්න ඕන. ඇල්ෆා හයිඩ්‍රජන් කිව්වේ මොකද්ද? කාබනයිල් කාබන්ට ළඟම කාබන්ගේ H එකනේ. ඒ කිව්වේ පොඩ්ඩක් ඉන්නකෝ C2H5 CHO නේ. මේක පොඩ්ඩක් පැහැදිලිව ලියාගත්තොත් මේ තියෙන මොකද්ද? CHO කියන්නේ C දිත්ත බන්ධන ඕ එක H එක C2H5 කියන කාබන් දෙකයි H හරි. ඔහොම තියෙනවා. ඔය විදිහට එනෝනේ. හරිද? එතකොට මේන්න තේරුම් ගන්න. මෙන්න කාබනයිල් කාබන් මේ ළඟම එකාගේ H එක මේවට අපි කියන ඇල්ෆා H කියලා. ඇල්ෆා හයිඩ්‍රජන්. ඇල්ෆා හයිඩ්‍රජන්. ඇල්ෆා හයිඩ්‍රජන්. හරි. අනිත් දිය තියෙන HCHO. HCHO කියන්නේ H තියෙන ඩබල් බොන්ඩ් එක දෙපැත්තෙන් H මෙයාගේ ඇල්ෆා කාබන් එකක් නැහැනේ. හරි. එහෙනම් සංගණනය වෙන්න පුළුවන් ආකාර මොකද? හැමතිස්සෙම සංගණනයක් සිද්ධ වෙන්නේ ඇල්ෆා කාබන් එක සහ කාබනයිල් කාබන් අතර. ඇල්ෆා කාබන් සහ කාබනයිල් කාබන් අතර මේ හොඳට බලන්න එකක් වෙන හැටි. මෙහෙම තේරුම් ගමුකෝ. මේ බලන්න C2H5 වලින්ම CH3 CH2 C ඩබල් බොන්ඩ් O එක H එක දැන් තියෙන්නේ නැතිලා මේක චුට්ටක් බලන්න අඩු ගන්න යම් තාක් දුරට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට වෙන දේ තේරුම් ගන්න මොකක්ද වෙන්නේ? හැමතිස්සෙම වෙන්නේ සංගණනයක් වෙද්දී ඇල්ෆා හයිඩ්‍රජන් පරමාණුවක් ගැලවෙනවා. එහෙනම් ඔයා ලියනකොට මොකද්ද කරන්න ඕන? මෙයාගේ H පරමාණුවක් අඩු කරලා ලියන්න. ඒ කියන්නේ මේ අණුව මෙහෙන් පිටින් ලියන්න ඇල්ෆා H එක මෙතන H එකක් අඩු කරන්න. C ඩබල් බොන්ඩ් O එක H එක. මෙතන CH එක. අනේ H එකක් අඩු කරා.
H එකක් ගලවගෙන අපි එතෙන්ට වෙන කෙනෙක්ව සෙට් කරන්න යන්නේ. හරි. අර වෙන එකෙක්ට සෙට් වෙන දිල මු පොඩ්ඩක් නවල වගේ ලියන්න මේ කාණ්ඩේ. හරි. මේ කාණ්ඩේ පොඩ්ඩක් මෙහෙම නවල ලියමු. CH3 හැමතිස්සෙම සංගණනයකදී වෙන්නේ ඇල්ෆා කාබන් ගිහිල්ලා සෙට් වෙනවා කාබනයිල් කාබන්ට. ඒ කියන්නේ ඩබල් බොන්ඩ් එක තියෙන කාබන්ට. එහෙනම් මේ කාබන් ඇවිල්ලා සෙට් වෙන්නේ මෙන්න ඒ අණුවෙම මෙතන සෙට් වෙන්න පුළුවන්. මේ බලන්නකෝ. එයාගේ තියෙන දේවල් C දිත්ත බන්ධන O එකක් තියෙනවා. H එකක් තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා මොකද්ද? මේක CH3 CH2 මල්ලිය C2H5 උලන්නේ C2H5. ඔහොම කැලලක් තියෙනවා. කාබන් වලට ඒ බන්ධන පහක් තියෙන බෑනේ. එතකොට මොකද වෙන්නේ? ආන්නර මෙතනින් ගැලවිච්ච H එක ඇවිල්ලා මෙතන සෙට්ලා OH වෙනවා. ඊට මේක රත් කරාට පස්සේ මොකද වෙන්නේ? ජලය ගැලවිලි ගිහලා OH එකයි H එකයි C2H5 CH double bond CCH3 C double bond O එක H එක. ඔන්නෝම සංගණන ඵලයක් හැදෙනවා. එහෙම උත්තරයක් තිබේද? එහෙම එකක් තියේද? එහෙම උත්තරයක් C2H5 හරි. එහෙම උත්තරයක් නැහැ නේ ඊතරනේ. ඔය තියෙන විදිහත් එක්ක ගත්තම සංගණිකුට ඒ කියන්නේ විජලනය කරාට පස්සේ ප්‍රතික්‍රියා ජලය අයින් කරන හතාන විතරයි D වෙන්න බෑ ඒතකොට කොහොමත් ඔය වගේ ඵලයක් නම් උත්තර නැත නේද පැත්ත මාරු වෙලාවක් නැහැනේ ඔව් ඕක නම් එක්සෑම් එක උතන දීලා නැහැ ඒතකොට ඒ ඵලය නැහැ ඊට පස්සේ අපි මොකද බන් තව විදි මොනවයි මෙයාට ඒකත් එක්ක සෙට් වෙන්න පුළුවන් මෙයාට පුළුවන් ගිහින් තව වෙන එකෙක් එක සෙට් වෙන. ඒ කියන්නේ මෙයා මෙහෙන් තනියෙන් සෙට් වුණා වගේ ප්‍රතික්‍රියා මාධ්‍ය මෙයයිතුත් තියෙනවා මේ ඇල්ඩිහයිඩෙත්. ඒ කියන්නේ මේ කාබන්ට ඇවිල්ලා පුළුවන් මෙතෙන් සෙට් වෙන්න. එහෙම ඵලයක් හැදෙන්නත් පුළුවන්. තේරුණා කියන හත? ඇල්ෆා කාබන්ට ඇවිල්ලා පුළුවන් මේ කාබන්ට සෙට් වෙන්න. ඒ කියන්නේ මේක තව එකක් ලිව්වොත් මම මේ උඩ ටික මකන්නන්නේ දැන් ඉතින්. හරි. මොකද්ද වෙන්න පුළුවන් විදිය? මෙතන H එකක් ගලවමු. C double bond එක H එක CH CH3 ආන්නයා ගිහලා ඇටැක් කරන අනිත් ඇල්ඩිහයිඩට ප්‍රතික්‍රියා මිශ්‍රණ ඔක්කොම එකට ඉන්නේ. හරි. මෙතන COH එක මෙතන H එක වෙනවා. කොහොමද දෙයක් නේ රත් කරාට පස්සේ මේ දෙන්න අතර ඩබල් බොන්ඩ් එකක් හැදෙනවා. එහෙම ඵලයක් තියෙද? එහෙම ඵලයක් තියෙනවා B උත්තරේනේ. B උත්තරේ තියෙන ඕක. B වල තියෙන ඕකනේ. මෙතන ඩබල් බොන්ඩ් එක හැදෙන එකනේ. එහෙනම් B විතරයි මට පේන විදිහට උතන සත්‍ය උත්තරයක් වෙන්නේ. උත්තරේ එහෙනම් ගත්තොත් 5නේ. හරි B විතරයි හරියට තියෙන උත්තරේ 5. තේරුණාද? හැමතිස්සෙම ඇල්ෆා H එකක් ගලවලා කාබනයිල් කාබන් සෙට් කරනවා. හරි. රයිට් ඊළඟ ප්‍රශ්නෙට. මදියනේ. C බැරිද කියලා අහන්නේ. C කියන්නේ මොකද? C2H5. කාබනයිල් කාබන් එකේ එතන H එක ගැලෙව්වා. මේ විදිහට එකක් වෙනවා. හරි. ඊට පස්සේ එයාගේ මනුවකට සෙට් වෙනවනේ. මෙතනින් ගිහිල්ලා හරි කත් පුළුවා. C වල C2H5 කාබන් ගාන වැරදි නේ. ඒක මෙතන එන C2H4 වෙනවා. ඉන්න මං කියන්නේ C වෙන්න පුළුවන් නිකන් මෙහෙම එකක් හරි. දැන් තේරුණා මම මේ පොඩ්ඩම කරන්න. එතකොට අර මේ B උත්තරේ හරි කියන එක පැහැදිලිනේ. B උත්තරේ පැහැදිලි. D උත්තරේ වෙන්න බෑ කියන එක C ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙම හරි. C හැදෙනවා නම් හැදෙන්න ඕනේ මේ කියපු ස්ටෙප් එහෙමනේ. මේක දැන් කලින් කිව්ව මොකද? රත් කරද්දි සාමාන්‍ය වෙන්නේ මොකද්ද? H අඩු තැනින් H එක ගැලවෙන්නේ. දැන් මෙතන C2H5 කියන්නේ මොකද්ද? මෙතන තියෙන මොකද්ද? CH3 CH2 ඔහොම කැලලක්නේ. මෙතන H එක ගැලවුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ OH එක මේ පැත්තෙන් නැතුව මෙහෙන් ගැලවෙන්න පුළුවන්. එතකොට CH3 මෙතන තියෙන CH2 නේ. එක H ගියා CH double bond CH CH3 C double bond O එක H එක වෙන්න බෑනේ. එයි මෙතන තියෙන C2H4 වෙන්න ඕනේ නේද? C2H4 double bond කියලා එනවා. C2H5 double bond එකක් තියෙන. ඒක නිසා වෙන්න බෑ. H එකක් අඩුවෙන් තියෙන එතන. H එකක් අඩුවෙන් තියෙන්නේ. ඔතන C2H4 කියලා තිබ්බනම් double bond එකේ තියෙන හරි. එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා C උත්තරෙත් වැරදි උත්තරේ 5. එහෙම වුණා නම් උත්තරේ 2 එන්නේ. හරි.
හරි නේද පැහැදිලිනේ? ඊළඟ HI වලින් මවුල මෙච්චර ගාණක්. හරි. HI වලින් හරි. HI වලින් මවුල එකක් සහ I2.2ක් සහ මොකක්ද කියන්නේ I1.5ක් තියෙන මේ HI එකයි H2 I2 H2.2යි I2.5 එහෙම තියෙන්නේ. පරිමාව එකක් වෙච්ච භාජනයේ තියෙන 700 දී සමතුලිත වෙන්න තියනවලුනේ. සමතුලිත වෙන්න තියනවාලු. හරිද? කොහොමද වෙන්නේ? ඊට පස්සේ වාට QC කියන ප්‍රතික්‍රියා ලබ්ධියලු KC දීලා. QC ගැන නේද අහන්නේ? පොඩ්ඩක් වතන QC හොයලිමුකෝ. QC කියන්නේ KC වගේම නියතයක්. KC සහ QC ගේ තියෙන වෙනස මොකද්ද? KC ට ආදේශ කරන හැමතිස්සෙම සමතුලිත අවස්ථාවේ සාන්ද්‍රණි. සමතුලිත වෙලාවේ අගයන් තමයි KC ට ආදේශ කරන්නේ. QC ට ආදේශ කරන්න මේ සමතුලිත අගයන් වෙන්න ඕනේ. ප්‍රතික්‍රියාවේ ඕනෑම අවස්ථාවක අගයන් එයාට ආදේශ කරන්න පුළුවන්. හරිද? එතකොට මේ සමතුලිතය තියෙන්නේ දෙකක් HI ගෑස් සමතුලිතයි H2 ගෑස් ධන I2 ගෑස්. හරි KC ලියනවා වගේම QC ලියා ගන්නවා. H2 ගෑස් I2 ගෑස් බෙදීම HI ගෑස් එයාගේ වර්ගයක්. හරිද? එතකොට භාජනයේ පරිමාව එකක් නිසා මේ සාන්ද්‍රණය කිව්වත් එකයි මවුල ගාන කිව්වත් එකයි. එතකොට H2 ගේ මවුල තියෙන 0.2ක් මවුල ගන්න ඩෙසිමීටරයට. I2 ගේ තියෙන කීයද 0.5ක් නේ 0.5යි මවුල ගන්න ඩෙසිමීටරයට. බෙදීම එකයි මවුල ගන්න ඩෙසිමීටරයට. එකක් කියන වැඩක් නෑ 5 වරක් 2 10යි. දශම ස්ථාන එකක් තිබුණ 0.1යි නේ. 0.1යි මවුල ගන්න ඩෙසිමීටරයට. ඒකකයක් එන්නේ යට. යට වර්ගයක් නේ මෙතනනේ. 0.1ක් කියනවා QC. QC 0.1යි. ඔකත් පොඩ 10 බලයකින් ලියාතෝ මේක ලියන්න පුළුවන් මොකද මේ? 10 වරක් 10 ඍණ 2 නේ. නේද? 10 වරක් 10 ඍණ 2යි. QC ගෙන් 10 වැඩි කිරීම 10 ඍණ 2යි. KC ගෙන් 2.5 වරක් 10 ඍණ 2යි. ආන්න බලන්නකෝ. KC ට වඩා QC විශාලයි. KC 2.5 වාරයක් 10 ඍණ 2. QC කියන්නේ 10 වරක් 10 ඍණ 2. QC යගේ ලොකුයිනේ. සමතුලිත වෙන්න නම් තියෙන්න ඕන අවශ්‍යතාවය මොකද්ද? KC QC සමාන වෙන්න ඕන. KC සහ QC සමාන වෙන්න ඕන. ඒත් QC යගේ විශාල අගයක් නම් QC යගේ අඩු වෙන්න අර කලින් ප්‍රශ්නේ කතා කරලා 31 ප්‍රශ්නේ QC ලොකුයි නම් KC ට වැඩිය QC අඩු වෙන්න සමතුලිතය ආපස්සට එන්න ඕන. ඒ QC යයි චුටි චුටි අඩු වෙන්න බෑ. QC අඩු වෙන්න නම් මේ ඉර උඩ තියෙන මේ කට්ටිය අඩු වෙන්න ඕනේ. තේරුණාද? තේරුණාද පොඩ්ඩයි නායම පැහැදිලි ගන්න. සමතුලිත වෙන්න මේ QC යගේ චුටි චුටි අඩු වෙන්න ඕන. QC අඩු වෙන්න එක්ක H2 I2 අඩු වෙලා මේ ඉර යට තියෙන පදේ වැඩි වෙන්න එපා. මුන් දෙන්න අඩු වෙලා මෙයා වැඩි වෙනවා කියන කොහෙටද ප්‍රතික්‍රියා තල්ලු වෙන්නේ? වම් පැත්තටනේ. QC යගේ අඩු වෙන සමතුලිතය වම් පැත්තට එන්න ඕන. බලමු එහෙනම් මෙතන කියපු දේ. QC විශාල ලකුණ KC උත්තරේ Aත් හරි Bත් හරි Cත් හරි මුල් ටිකට විතරක් ගත්තොන්නේ D රිජෙක්ට් කරන්න පුළුවන්. A හරි B හරි C හරි. ප්‍රතික්‍රියාව වැඩිපුර HI සෑදෙන පැත්තට. හරි මේ පැත්තට යන්නේ. HI හැදෙන පැත්තට යනවා A හරි. ඒ වගන්ති සත්‍යයි. QC ලොකුයි ප්‍රතික්‍රියාව වැඩිපුර I2 H2 නෑ මෙහාට එන්නේ ඒක වැරදි B වැරදි. QC ලොකුයි H2 සහ I2 වැඩි ප්‍රමාණයක් මුන් දෙන්න වැඩිපුර වැය වෙනවා මෙහාට යනවා. C හරි. අනිත් එක කොහොමත් වැඩදීනේ. A හා C හරි උත්තරේ 5. A හා C හරි උත්තරේ 5. හරි. කො ඉන්න කට්ටිය දැන් මැසේජ් එකක් නැත්නම් මේ රියැක්ට් එකක් කරලා නිකන් දාගෙන යන්න පොඩ්ඩක්. නිදිද කියලාවත් බලා ගන්න හරි. මැසේජ් දාන්න බැරි ප්‍රශ්න අහන්න බැරි හරි. උතන chat එකේ ඉන්නෝනේ.
මැසේජ් එකක් හරි නැත්නම් මේකක් හරි දාන්න හරි නැත්නම් මම මේ කියෝ යන්නේ මම හරි ඉන්නෝනේ හොඳයි මේ විවරණයක් අදලා මේ පේපරේට සාපේක්ෂව ටිකක් හොඳයි කියන්නේ හොඳයි ඉතින් ටික නෙවෙයි ගොඩක් හොඳයි ඉතින් හරි ගිය සති ටිකේ පේපර් වලට සාපේක්ෂව හොඳයි මේ පේපරේ ඊට පස්සේ කියන්නේ මොකද්ද මේ ලවණයක ජලීය ද්‍රාවණයකට ඇමෝනියා ද්‍රාවණයක් දාන්නලු 36 හරි ඇමෝනියා ද්‍රාවණයක් දැම්මට පස්සේ අවක්ෂේපයක් හැදෙනවාලුනේ ඒ අවක්ෂේපේ වැඩිපුර ඇමෝනියා වල දිය වෙනවාලු ඕක කියනකොට දැන් හැමදාම වගේ කතා කරන ප්‍රශ්න ඕන නිකන් මතක් වෙනව පටපට ගාලා මොකද්ද කවුරු හරි ඇමෝනියා දාද්දි අවක්ෂේපයක් ඇවිල්ලා වැඩිපුර ඇමෝනියාක දිය වෙනවා කිව්වොත් ඔය මේ ඇමෝනියා එක දිය වෙන ඇමෝනියාත් එක්ක සංගත සංකීර්ණ හදන්න ඕන දැන් 3D ගොනු දැන් 3D වල නම් 3D වල නම් සංගත සංකීර්ණ හදන කවුද කොබෝල්ට් නිකල් කොපර් සිංක් ඒ හතර දෙනා තමයි D ගුණේ කට්ටියත් එක්ක මේ වැඩිපුර ඇමෝනියාත් එක්ක සංගත සංකීර්ණ හදන්නේ පැහැදිලිද එම ලවණයේ ජලීය ද්‍රාවණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම පස්සේ ලැබෙන වැඩිපුර අවක්ෂේපය දිය වෙන්නේ නැහැ. චුට්ටක් හිතනකො. ඔන්න ඔය පොයින්ට් එක. වැඩිපුර ඇමෝනියා එක දිය වෙන සංගත සංකීර්ණ හදනවා. දැන් ඇලුමිනියම් වගේ ගත්තොත් ඇලුමිනියම් ඇමෝනියා දාද්දි මොකක්ද දෙන්නේ? ඇමෝනියා දාද්දි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. වැඩිපුර ඇමෝනියා දැම්ම කියලා දිය වෙන්නේ නැහැ. ඒකට සංගත සංකීර්ණ හදන්න බෑ. ඇලුමිනියම් වැඩිපුර ඇමෝනියාගේ දිය වෙන්නේ නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාද්දි සාමාන්‍ය D ගුණයේ කට්ටිය අවක්ෂේප වෙනවා. වැඩිපුර දාද්දි දිය වෙන්නේ කවුද? වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාද්දි දිය වෙන්නේ මේ උභය ගුණී හයිඩ්‍රොක්සයිඩ් නේ. ඒතකොට පොඩ්ඩක් බලමු අපිට කියන්නේ මේ මුලින් වැඩිපුර ඇමෝනියාගේ දිය වෙන කතාවක් නේ. එහෙනම් සිංක් වෙන්න පුළුවන්. මේ බලනකො. ඔයාලට ඉස්සෙල්ලාම ඇලුමිනියම් කියන උත්තරේ කපලා දාන්න පුළුවන්. හේතුව ඇලුමිනියම් වෙන්න බෑනේ කීයටවත්. හේතුව ඇයි? ඇලුමිනියම්ට ඇමෝනියා දාද්දි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වුණාට වැඩිපුර ඇමෝනියා දැම්ම කියලා යට සංගත සංකීර්ණ හදන්න බෑ. වැඩිපුර ඇමෝනියාගේ ඇලුමිනියම් දිය වෙන්නේ නැහැ. එහෙනම් ඒක දිහා බලන්න ඕනේ ආයිමත්. එතකොට තියෙන්නේ නිකල් සිංක් කොබෝල්ට් එතකොට එකක් රිජෙක්ට් කරලා පස්සේ ඒක දිහා බල බල ඉඳලා වැඩක් නැහැ අලුත් දෙයක් දිහා බලන්න. හරි ඒක දැන් ඉවරයිනේ. නිකල් ඉන්නවා. ඒක ඉවරයි දැන්. සිංක් තියෙනවා. ඊට පස්සේ කොබෝල්ට් තියෙනවා. මුන් තුන් දෙනා දිහා මේක දිහා ආයිම බලන්න ඕනේ නැහැ. ආයිමත් අර මේක කලින් කන්ඩිෂන් එක හරි ගියේ නැත්නම් අරක හරි හරියද? එහෙම ඕනේ නැහැ නේ ඉතින්. වැඩක් නැත්නම් ඒක වැඩක් නැහැ. හරි. එච්චරයි. ඊට පස්සේ මොකද කියන්නේ? එම ලවණයේ ජලීය ද්‍රාවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නලු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට වැඩිපුර ඒ කියන්නේ ලැබෙන අවක්ෂේපය වැඩිපුර NaOH ක දිය වෙන්නේ නැලු. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොකද දෙන්නේ මෙතන මොකද දෙන්නේ NaOH දාදී සිංක් උභය ගුණයනේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා සුදු පාට අවක්ෂේපේ වැඩිපුර NaOH වැටෙද්දි මොකද වෙන්නේ වැඩිපුර NaOH වැටෙද්දි ZnOH4 2- කියන ද්‍රාවණය හැදෙනවා සිංක් උභය ගුණය නිසා එහෙම කතන්දරයක් වෙනවා හැබැයි මේ දෙන්නට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම කියලා එහෙම දිය වෙන්නේ නැහැ දිය නොවේ කියලා තියෙන්නේ එහෙනම් නිකල් කියන උත්තරේ කොබෝල්ට් කියලා උත්තරේ එන්න ඕන උත්තරේ 4 නේ A සහ D උත්තරේ 4 හරි 37 තියෙන්නේ මොනවද සල්ෆර් සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය නිවැරදිද කියලා අහන්නේ සල්ෆර් වල සුලභම බහුරූපී ආකාරයේ රොම්බසිය සල්ෆර් තමයි ඔය S8 විදියට තියෙන එක බහුරූපී ආකාරය ඒක හරියි සුලභම ආකාරයේ රොම්බසිය සල්ෆර් හරි අර ඔට්ටුනම එක ලියන්නේ රොම්බසිය සල්ෆර් සහ ඒකාන්ත සල්ෆර් දෙකම ස්පටික රූපී ස්පටික රූපී ආකාර දෙකයි අස්පටික රූපීන් තියෙන අර කලිය සල්ෆර් කිරි සල්ෆර් මේ සුවිකාර සල්ෆර් කියලා හරි මතකද එතකොට මේ ඒක ස්පටික රූපී ආකාර දෙක රොම්බසියයි ඒකාන තියෙන්නේ ඒක හරි ඔය තියරි පොඩි අර මේ ඔය වර්ගීකරණය එහෙම් පිටිම තියරි නෝට් එක දීලා තියෙයි ඔය වර්ගීකරණය චුට්ටක් ඔලුවට දාන්න ඒකේ MCQ අහන්න නැතුව මේ සල්ෆර්ගේ බහුරූපී ආකාර සම ලොකු ප්‍රශ්න අහන්නේ දැන් හරි ඔය S8 වල හැඩේ චුට්ටක් ඒක මතක තියෙන්න ඕන සහ ස්පටික රූපී සල්ෆර් ආකාර මොනවද අස්පටික රූපී ආකාර මොනවද අර 95ට වැඩි අඩු උෂ්ණත්වයේ ස්ථායි මොකද අන්නේ පොයින්ට් එකක් තියෙන ප්‍රතිභාගයක් වයි පොඩි නෝට් එකක් ඇති අන්නේ ටික තේරුම් ගත්තම ඇති ඉතින් හරි ඕක MCQ අහනවා රොම්බසිය සල්ෆර් සහ ඒකාන්ත සල්ෆර් බහුරූපී ආකාර දෙකම ඔට්ටුන හැඩේ වක්‍ර ඕ ඒක හරි දෙකම තියෙන එක නේ රොම් ඒකනේ මොකද ස්පටික රූපී ආකාරයට පුළුවන් ඔය ඔටුන හැඩේ තියෙන හරි 95ට ඉහළ උෂ්ණත්වයේදී සල්ෆර් ස්ථායී බහුරූපී ආකාරයේ රොම්බසිය නෑ ඒකාන සල්ෆර්නේ ඒකාන සල්ෆර් 95ට වැඩි උෂ්ණත්වය ස්ථායී වෙන්නේ මේ හරිද 95ට වැඩි අඩු උෂ්ණත්වයේ කවුද මේ කාම්‍ර උෂ්ණත්වය ස්ථායී වෙන්නේ රොම්බසිය සල්ෆර් එතකොට D වගන්ති වැඩි
D විතරයි වැරදි උත්තරේ. හරි. ඒක නිකම්ම තියරි පොයින්ට් එකක්. ඒක පොඩ්ඩක් බලන්න තියෙනවා. අර පැහැදිලි කරා. තියරි ටික මතක නැත්නම් ඒක කරගන්න බෑ ඉතින්. හරි. 38. සියෝ වැඩිපුර NaOH වල දිය වෙනවනේ. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් නම් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ දිය වෙනවා. කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් ඉස්සර දිය වෙනවා කියලා තමයි තිබ්බේ. දැන් ඒක ගන්න නැහැ. ඉතින් කොබෝල්ට් එක ගෝල්ඩ් සිල්වර් ඒ කියන කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් එක වැඩිපුර NaOH ගේ දිය වෙන්නේ නැහැ කියලා ගන්න. ඒ කියන්නේ මේ ඔය ඉස්සර නම් තිබ්බ සිලබස් වල කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් එක රෝස බඩාක්ෂ වැඩිපුර NaOH දාලා දිය වෙනවා. හරිද? ඒක ගන්න නැහැ. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි මේ ගන්නේ. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙන එකට. කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙනවා කියලා තියෙනවා තැන් වල. ඒ නිව් සිලබස් එකේ ඒක නැහැ ඉතින්. හරි. මේ 37 හරි. රසායනික සමතුලිත පද්ධතියක් සම්බන්ධයෙන් කුමක්ද සත්‍ය කියලා අහනවා. උත්ප්‍රේරකයක් දැවෙන සමතුලිත ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැහැලු. සමතුලිත පද්ධතිය කියන්නේ මොකද්ද? සංවෘත භාජනයක් ඇතුළේ නියත උෂ්ණත්වයේදී ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක් වෙනකොට ඉදිරි ප්‍රතික්‍රියාව සහ පසු ප්‍රතික්‍රියාව වේග සමාන වෙන අවස්ථාවනේ. උත්ප්‍රේරකයක් දැම්ම සමතුලිත ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැහැ නේ. උත්ප්‍රේරකයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඉක්මනට සමතුලිත කරගන්න එකනේ. සමතුලිත වෙන ගත වෙන කාලය අඩුවීමක් තමයි වෙන්නේ නේ. සමතුලිත වීමට ගත වෙන කාලය අඩුවීමක් වෙන්නේ. ඉක්මනින් සමතුලිත වීමක් තමයි එතන වෙන්නේ. ඉක්මනින් සමතුලිත වීමක් වෙන්නේ. හරි. හරි. එතකොට ඉදිරි ප්‍රතික්‍රියාවත් වේගවත් වෙනවා, පසු ප්‍රතික්‍රියාවත් වේගවත් වෙනවා, ඉක්මනින්ම සමතුලිත වෙනවා. හරි. ලක්ෂ්‍ය වෙනස් නොවයි කියන එක හරි. ඒකේ සමතුලිත ලක්ෂ්‍ය වෙනස් වෙනවා නම් ප්‍රතික්‍රියක ඵල සාන්ද්‍ර වෙනස්ලා KBKC වෙනස් වෙන්නත් පුළුවන්. හරි. මෙහෙම වෙන්නේ හිතන්නකෝ උත්ප්‍රේරක දාන්න කලින් ඔහොම දෙයක් වුණා කියලා හිතන්නකෝ. හරි. සමතුලිත වෙන්නේ මෙච්චර වෙලාවක් කියන T1. හරි. මෙතන රේට් එක ශීඝ්‍රතාවය මෙතන කාලය. හරි. උත්ප්‍රේරකයක් දැම්ම වෙන්නේ මේ ඉක්මනට මෙහෙම සමතුලිත වෙනවා. ඒක අඩු වෙලාවකදී සමතුලිත වෙනවා. T2. හරි. නිල් පාටේ තියෙන උත්ප්‍රේරක තියෙනකොට උත්ප්‍රේරක ඇති විට සමතුලිත වෙන්න ගත වෙන කාලය. උත්ප්‍රේරක ඇති විට සමතුලිත වීමට ගත වෙන කාලය. මේ උත්ප්‍රේරක නැති වෙලාවේ. ඉක්මනින් සමතුලිත මේ ඉදිරි ප්‍රතික්‍රියාව වේගය මෙතන පසු ප්‍රතික්‍රියාව වේගය. වේග දෙක සමාන වෙන වෙලාවට තමයි සමතුලිත අවස්ථාව කියන්නේ. තාපදායක ඉදිරි ප්‍රතික්‍රියාව උෂ්ණත්වය වැඩි කර සමතුලිත ලක්ෂ්‍ය ඉදිරියට යනවලු. තාපදායක ප්‍රතික්‍රියාව උෂ්ණත්වය වැඩි කරාට පස්සේ මෙහෙම හිතනකෝ. A සමතුලිතයි B තාපදායකයි. තාපේ රිලීස් වෙනවා. තාපේ නිදහස් වෙනවා. අන්න අපි දැන් චුට්ටට කලින් කතා කරා. මේ බණ එකම තියරි ටික නේද ප්‍රශ්නේ කරකෙන්නේ. එකම තියරි ටික දැන් එකම තියරි තියෙන MCQ දෙකක්වත් තියෙනවා නේ පේපරේ නේ. ඔය දැන් ඔහොම ගන්නකොට. එකක් හරියට ගන්නකොට ඊළඟට අල්ල ගන්න පුළුවන් හරියට. ඒතර මොකද තාපදායක ප්‍රතික්‍රියාවක් නේ. ලේ චැට්ලි අණු මොකද වෙන්නේ? උෂ්ණත්වය අපි වැඩි කරද්දී උෂ්ණත්වය අඩු කරන්න ඕන. උෂ්ණත්වය අඩු කරගන්න මොකද වෙන්නේ? තාපදායක ප්‍රතික්‍රියාව තව තව සිද්ධ වුණොත් තව තව රත් වෙනවා. උෂ්ණත්වය වැඩි කරන වෙලාවක ලේ චැට්ලි අණු උෂ්ණත්වය අඩු කරගන්න ඕන. උෂ්ණත්වය අඩු කරගන්න තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න ඕන. උෂ්ණත්වය අඩු කරගන්න වැරදුනා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕන. උෂ්ණත්වය වැඩි කරාම තාපය වැඩි වුණා. උෂ්ණත්වය අඩු කරගන්න තාප අවශෝෂක පසු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. සමතුලිතය ආපස්සට යන්නේ එතකොට. A හරි B වැරදි. C නියත උෂ්ණ නිෂ්ක්‍රීය වායුවක් දැම්මට පස්සේ වායු අණු අඩු දිශාවට සමතුලිත ලක්ෂ්‍ය යොමු වෙනවලු. නිෂ්ක්‍රීය වායුවක් දැම්ම කියලා සමතුලිත බලපෑමක් වෙන්නේ නැහනේ. හරි. ඒ තියෙන වායු මවුල ගණන් වෙනස් වෙන්නේ නැහනේ. වායු අණු ගණන් අඩු පැත්තට සමතුලිත ලක්ෂ්‍ය යොමු වෙනවලු. චුට්ටක් හිතන්න ඕන පොඩ්ඩක් ඉන්න බලන්න. නියත උෂ්ණත්වයක PV සමාන nRT නේ. උෂ්ණත්වයේ නියත අවස්ථාවක්. හරි R කොහොම නියතයි. නිෂ්ක්‍රීය වායුවක් දානකොට වායු මවුල ගන්න වැඩි වෙනවා. පද්ධතිය මුළු වායු මවුල ගන්න වැඩි වෙනවා. හරි. සමතුලිත මොකද කියන්නේ? අඩුවන දිශාවට වායු අණු ගන්න අඩුවන දිශාවට පීඩනය වැඩි වෙනවනේ. පීඩනය වැඩි කරගන්න පීඩන අඩුවන දිශාවට යමු වෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් හිතුවට එතන මොකක්ද වෙන්නේ? ඉතින් පරිමාව අපිට කියන්නේ නියත දෙහිම කතාවක්. ඒ කියන්නේ නිෂ්ක්‍රීය වායුවක් එකතු කළ විට වායු අණු ගන්න වැඩි වෙනවා. සමස්තය වැඩි වෙනවා. ඒක ඇත්ත.
චුට්ටයි නුවන්න එතන හරිය නියත උෂ්ණත්වයේදී නිෂ්ක්‍රීය වායුවක් එකතු වෙන විට අණු අඩු දිශාවට සමතුලිත ලක්ෂ්‍ය වෙනවා. උෂ්ණත්වයේ නියත අවස්ථා පීඩන නියත පද්ධතියක් කියලා නෑනේ. නිෂ්ක්‍රීය වායුවක් දැම්මම ඒ කියන්නේ අර එක එක සංඝටක කෙරි බලපෑමක් නෑ. දැන් හිතන්න අපි ගත්තොත් මෙහෙම. හරිද? මොකද කිව්වේ? මෙසේජ් ගොඩක් දාලානේ කට්ටිය. උඩක් ඉන්න විනාඩියක් දෙන්න. මොනවයි ප්‍රශ්න කියලා තියෙන්නේ? 29 ඕන ප්‍රශ්නනේ. තාම මොනවයි කියලා තියෙන්නේ? රොම්බසියකට වෙන හැඩයක් තියෙන්නේ නේද? රොම්බසිය කියන්නේ සෙට් එක මේක මේ ඔටුන්නක ආකාරයන්නේ තියෙන්නේ. වෙන හැඩයක් ඒ පොඩ්ඩක් මතක් කරන්න. තාම මොනවයි ප්‍රශ්න තියෙන්නේ? තව දාලා තියෙනවා. වක්‍රව ගන්න බැරිද 49. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් එකෙන් කාබන් මොනොක්සයිඩ් නෑ. ඉතින් මෙතන කියන්නේ එහෙම බෑ. එහෙම බෑ කියන්නේ මේ පොඩ්ඩක් ඔය මේ 2023 21 22 23 වගේ පේපර්ස් පොඩ්ඩක් බලන්න අන්තිම 50 හරි. අර මොකක් හරි එකක් අර හොඳට දීර්ඝ වශයෙන් හිතුව පැහැදිලි කරන උත්තරේ එක වගේ හිතුව මේ එහෙම ගන්න බෑ නිකන් ඩිරෙක්ට් තියෙන හේතුව තමයි බලන්නේ. අසත්‍ය සත්‍යවයි ලොකුවට බලන්නේ නැහැ. හරි. ඩබල් බොන්ඩ් එකක් නෑනේ මොකද්ද? මොකද සීවරද කියන්නේ කොහෙද? ආර සංගණක වෙන තේ කාරණේ මම පැහැදිලි ගන්න තේරුම් නැත්තම් කියන්න. හරි. ප්‍රශ්න කීපයක් තිබ්බ ඔය. ඒ කියන්නේ මම කතා කරපු හොඳයි අර කලින් ඒ හරි මොකද්ද කිව්වේ? ඒ කියන්නේ මුළු පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේක PCl3 PCl5 සමතුලිතයි PCl3 ධන Cl2 ඔය ඔක්කොම ගෑස් කියලා හිතන්නකෝ. ගෑස්. සමතුලිත පද්ධතියේ අපි වායුවක් දැම්මොත් දැන් වායුවක් දැම්මොත් හිතන්න පුළුවන් ඉතින් වායු පීඩනය වැඩි වෙලා මේ වායු මවුල ගන්න අඩු වෙන පැත්තට යනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මේ අර මුළු පීඩනය වැඩි වෙන බව ඇත්ත. මුළු පීඩනය වැඩි වෙනවා. ඒත් එක මුළු වායු මවුල ගන්නත් වැඩි වෙනවා. ඒ කියන්නේ අපි හිතන්නකෝ දැන් PCl5 ගේ ආංශික පීඩන ගන්න මොකද? x PCl5 වරක් P total. හරි. මුළු පීඩනය වැඩි වෙනවා. වායු මවුල ගන්නක් ඇඩ් වෙච්ච නිසා මුළු පීඩනය වැඩි වෙනවා. මුළු පීඩනය වැඩි වෙනවා. මුළු වායු මවුල ගන්න වැඩි වෙන නිසා මවුල භාගය අඩු වෙනවා. එහෙම වෙලාව මෙයා නියතව තියෙන්නේ. ආංශ බින වෙනස් වෙන්නේ නැහැ. තියෙන ගණන් වල තියෙන සමතුලිතය කොහෙටවත් යන්නේ නැහැ. නිෂ්ක්‍රීය වායුවක් දැම්මකින් සමතුලිත බලපෑමක් නැහැනේ. ඒතකොට ඒක එහෙම ලොකුවට හිතන් දෙයක් නැහැ. ඒතකොට එකම උෂ්ණතේ සමතුලිතතාවය ලබා ගැනීමට ඕනෑම දිශාවක ඕක 2023ද 24ද 23 නේ 22ද 22 හෝ 23 පේපර් එක අහලා තිබ්බ දැන් සහ ඔය වල ලියපු පේපරේ 8ද 7ද 8 හෝ 7 එක්සෑම් 8 හෝ 7 නේ 7 රචනා ගානෙත් තිබ්බේ එහෙම එකක් හරි 7 නේ මට මතකයි පළ පැත්තෙන් පටන් ගෙන ප්‍රතික්‍රියා පැත්තට යන ගානක් හරි පළ පැත්තෙන් පටන් ගෙන ප්‍රතික්‍රියා පැත්තට යන සමතුලිතය ප්‍රතික්‍රියා වලින් පටන් ගෙන පළ වෙන්නත් පුළුවන් පළ වලින් පටන් ගෙන ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් හොඳට තේරුම් ගන්න හැබැයි දැන් ගානක ඔයාලට දෙන්නේ මේ බලන්නකෝ මේ හිතන්න ඔයාලට ගානක මෙහෙම සමතුලිතයක් දීලා කියන පටන් ගද්දි මෙයාගේ දශම 5ක් තියෙන මේකේ දශම 6ක් තියෙන මෙහෙන් දශම 1 1 අඩු වෙන ඔහොම හිතන්නකෝ ඔහොම පටන් ගත්ත කියලා හිතන්නකෝ සමහරවිට මෙහෙන් දශම x ගානක් යනවා මෙහෙන් x ගානක් යනවා මේ පැත්ත හැදෙනවනේ අර පටන් ගන්න මෙහෙන් පටන් ගෙන මෙහාට යන්න පුළුවන් එහෙම වුණා කියලා ඔයා සමතුලිතතා නියතේ ලියද්දි පටන් ගන්නකොට ප්‍රතික්‍රියක මෙයා ඵල මෙයා කියලා මේ උඩයට මාරු කරලා ලියන්න බෑ සමතුලිතේ මොන පැත්තෙන් පටන් ගත්තත් මොන පැත්තෙන් පටන් ගත්ත කේසි ලියන්නේ ඊට උඩ PCl3 ඕව පටල ගන්න එපා ඒක නිශ්චිතයි ඊට උඩ ඵල සාන්ද්‍රය යට ප්‍රතික්‍රියා සාන්ද්‍රය එයා ලියන විදිහ වෙනස් වෙන්නේ නැහැ කීරත ඕක තමයි 7 වෙනි එක්සෑම් එකේ ඇහුවේ හරි 7 සමහරු පැත්ත මාරු කරලා ලිය තිබ්බ පරාදි හදපු වෙනුත් වැඩක් නැහැ ලියන විදිය ඔහොමයි හරි අර පැත්තෙන් පටන් ගෙන නෝද ඒකෙන් පටන් ඒක අදාළ වෙන්නේ නැහැ කොහොම පටන් ගත්තත් එකයි හරි තාම මොකද්ද කියන්නේ එතකොට උත්තරේ 4 නේ උත්තරේ 4 ඒකයි සල්ෆර් අෂ්ටතලියේ
ඔතන අපිට කියන්නේ ඉතින් අර දේවල්කටම ස්පටික රූපේ තියෙන ඉතින් ස්ටේට් හැටියක් තියෙනවා. අපිට තියෙන නාර ටික තමයි සිලබස් එකට දාලා ටික හරි පොඩ්ඩක් මොනවද තාඩු පාඩු තිබ්බොත් පොඩ්ඩක් මට මෙසේජ් වෙනම හරි ෆොටෝ එකක් හරි දාන්න. මොනවද මේ දාලා තියෙන්නේ? ඔය සමහර නෝට් වල දීලා තියෙන කොබෝල් ටික වැඩිපුර දී වෙනවා කියලා හරි. මමත් ඉස්සේ තියරි කරා එක හැබැයි එක්ස්ට්‍රා පොයින්ට් එකක් විදිහට දුන්න මතය තියරි නෝට් එක මමත් ඔක ලිව්වා කොබෝල් ටික හරි. ලියලා මං කිව්වේ ඒක අමතර කාරණයක් කියලා කිව්වා. හරි. ස්ටේටස් එකක් දැම්ම එක කියන තම්බියෙක් වගේ කොහොමද තමයි. උන් මේව කියන පන්තියට එන්නේ නැහැ. හරි. හරි බලමු. තා චුට්ටයි නෙමෙයි තා ගොඩයිනේ. 39 හැබැයි තියරි ළමයට තේරෙන්නේ නැහැ. විනාඩි 2යි ගන්න හැබැයි සෙකන්ඩ් ෂයි ළමයිතුත් ඉන්නෝනේ ඒක පොඩ්ඩක් කතා කරනවා හරි. විනාඩි 2යි ගන්න. ඕන්නම් නිදිමත නම් දුවල ගිහලා වතුරයක් බීලා ඉන්න තව මොනවා හරි අවශ්‍යතාවය තියෙනවා ඉක්මනට දුවල එන්න මේ විනාඩි 2යි ගන්න හරි මේ තියරි ළමයි මේ ප්‍රශ්නේ කතා කරනකම් හරි. හරි. ඉක්මනට එන්න හරි මොකද මේ 40 තේරෙන එක හරි වැඩි වෙලා කියන්නේ විනාඩි 2යි හරි මේ ප්‍රශ්නේ කතා කරනකම්. මොකද මේක තේරෙන්නේ නැහැ කලාප මේ මෙතන හිතන්න මොකද්ද 39 P0 B විශාලයට වැඩිය P0 A විශාලයිලු. A සහ B වලින් සාධන පරිපූර්ණ ද්‍රාවණයක් සම්බන්ධ සත්‍ය වන්නේ. A සහ B ඕනෑම සංයුතියකින් සාධන ද්‍රාවණයක තාපාංකය සංසුද්ධ A වල තාපාංකයට වඩා අඩු වෙලු. මේක මම ගොඩාක් ලොකුවට පැහැදිලි කරන්න යනවා. මොකද තියරි ළමයට මේක තේරෙන්නේ අර කලාප චුට්ටක් මතක ළමයට තේරුම් ගන්න පුළුවන් විදිය තමයි ඒකට අපි. තියරි පන්ති උගන්නපු නැති ප්‍රශ්න අර ලොකුවටම කතා කරන්නේ යම් මට්ටමකට කතා කරනවා. තියරි පුළුවන් ළමයට සාමාන්‍ය තේරෙන ගන්නට හරි. ලොකු වෙලාවක් ගන්න නැහැ. ඒක නිසා බලන්න මේ A සහ B ඕනෑම සංයුතිය සහ ද්‍රාවණයක තාපාංකය සංසුද්ධයේ තාපාංකයට වඩා අඩුලු. මෙහෙමයි පොයින්ට් එක නේ. වාෂ්ප පීඩනය වැඩි නම් ඉක්මනට වාෂ්ප වෙනවා. තාපාංක කියන්නේ මොකද්ද? වාෂ්ප කලාපයේ පීඩනය බාහිර පීඩනය සමාන වෙන උෂ්ණත්වය. වැඩිපුර වාෂ්ප වෙන එක ඉක්මනට බාහිර පීඩනය මේට සමාන වෙනෝනේ වාෂ්ප කලාප පීඩනය. ගොඩක් වාෂ්ප වෙනවා කියන්නේ වැඩි රත් කරන්න ඕනේ නැහැ. වාෂ්ප පීඩනය වැඩි කියන්නේ තාපාංකය අඩුයි. තාපාංකය අඩුයි. හරිද? එතකොට මොකද කියන්නේ? ඔතන වල කියන P0 B විශාලයි P0 A කියලා. A ගේ වාෂ්ප පීඩනය වැඩි කියන්නේ A ගේ තාපාංකය අඩුයි. එහෙනම් තාපාංකය ගත්තොත් මොකද්ද එන්නේ? B ගේ තාපාංකය වැඩි A ගේ තාපාංකයට වඩා. පේපරේ කියන්නේ සංශුද්ධ මොකද කියන්නේ? රාණිසර තාපාංකය සංශුද්ධ A ගේ තාපාංකයට වඩා අඩුයිලු. වැරදිනේ. තාපාංකය මේ දෙන්නේ අතරමැදි වගේක් තියෙන්නේ. ඒ කියන්නේ මිශ්‍රණයේ තාපාංක ගත්තම. මොකද වෙන්නේ? මොකද ඒ දාලා තියෙන්නේ? මිශ්‍රණයේ තාපාංක ගත්තම මම බලන්න. මිශ්‍රණයේ තාපාංක ගත්තම මොකද වෙන්නේ? මිශ්‍රණයේ තාපාංක ගත්තම කියන්නේ තියෙන සංඝටක දෙකේ තාපාංක අතර අඩුව මේ වගේ. A ගේ තාපාංකයට වැඩි B ගේ තාපාංකයට වැඩි අඩුයිනේ. ඒක හරි. ඊට පස්සේ A සහ B සමමෞලික මිශ්‍රණයක් ගත්තට පස්සේ B වල මෞල භාගයට වඩා A හි මෞල භාගය වැඩිලු. A හා B සමමෞලික ද්‍රාවණයක් සමාන මෞල තියෙන ද්‍රාවණයක් ගත්තට පස්සේ B ගේ මෞල භාගය පොඩබනේ B ගේ මෞල භාගයට වඩා A ගේ මෞල භාගය වැඩිලු. මේ හිතන්න දැන් A සහ B ද්‍රාවණයක් තියෙනවා. වාෂ්පශීලීතාවය වැඩි කාණේ වැඩිපුර වාෂ්ප වෙන්නේ. කවුද වැඩිපුර වාෂ්ප වෙන්නේ? Aනේ. එහෙනම් වාෂ්ප කලාපේ වැඩියෙන් ඉන්නේ කවුද? Aනේ. වාෂ්ප කලාපේ වැඩියෙන් ඉන්නේ B ගේ මෞල භාගයට වඩා A ගේ මෞල භාගය වැඩි කියන එක ඒක හරි. A තමයි වැඩි ඉන්නේ. වැඩිපුර වාෂ්ප වෙනෝනේ. A වගන්ති වැරදි. B වගන්ති හරි. කලාප සම්බන්ධ මූලික පොඩි ප්‍රශ්නයක් හරි. A සහ B ඕනෑම සංයුතියක් සමිත ද්‍රාවණයක් සමතුලිත වාෂ්පයේ පීඩනය B මෞල භාගය ද්‍රව කලාපයේ මෞල භාගය මොකද? ওই වාක්‍ය හරියට පටල ගන්න නැතුව කියවන එක තමයි වැදගත් වෙන්නේ. A සහ B ඕනෑම සංයුතියක් සහිත ද්‍රාවණයක් සමග සමතුලිතව තියෙන වාෂ්පයේ පීඩනය.
පොඩ ඉන්න ප්‍රස්තාරය ඇඳලා වැඩිපුර තේරෙන්නේ. පරිපූර්ණ රාවණයක් නේ. හරි. මෙහෙම ගත්තොත් මෙතන ගත්තොත් x බිඳුවයි 1යි. හරි. p not a විශාලයි p not b ට වඩානේ. ඔහොමනේ තියෙන්නේ. වාෂ්පීඩන පරිපූර්ණ රාවණයක් නේ මෙහෙමනේ තියෙන්නේ. උන් දැන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඕනෑම සංයුතිය සහිත ද්‍රාවණයේ සමුද්‍රයේ තියෙන වාෂ්පයේ පිළිමෙන වාෂ්පයේ පීඩනය. B හි මවුල භාගයට වඩා එහි මවුල භාගයට වඩා මොකද? මම මේ වාක්‍ය දෙක පටලලා හරි මොකද? වාෂ්පයේ සමුද්‍රයේ පවතින වාෂ්පයේ B වල මවුල භාගය ද්‍රව කලාපයේ මවුල භාගයට වඩා වැඩිලු. වාෂ්පයේ B ඉන්නවලු ද්‍රව කලාපයට වඩා. වැරදි. ඇයි වාෂ්පයේ ඉන්න B නෙමෙයි එඩි වාෂ්පශීලීතාවය වැඩි මේනේ. වාෂ්පීයතාවය වැඩි ඒ නිසා ඒ තමයි වැඩියෙන් ඉන්නේ. A සහ B ඕනෑම සංයුතිය සහිත ද්‍රාවණයක් සම සමතුලිතව තියෙන A හි මවුල භාගයේ B මවුල භාගයට වඩා වැඩිලු. වාෂ්පයේ වැඩිපුර ඉන්න ඕනේ ඒ තමයි B ට වඩා. ඒක හරි. ඒ B සහ D හරි උත්තරේ 4. B සහ D හරි උත්තරේ 4. හරි. ඊළඟට යන්කෝ 40 වෙනි ප්‍රශ්නේ. හතලිස් වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ? මධ්‍යනේ වායුවක වර්ග මධ්‍යන්න මූල වේගය සම්බන්ධයෙන් කුමන ඒවා සත්‍යද කියලා අහන්නේ. වර්ග මධ්‍යන්න මූල වේගයනේ. තාපගතික උෂ්ණත්වය දෙගුණ කරාට පස්සේ x වර්ග. මෙහෙම හිතන්නකෝ. වර්ග මධ්‍යන්න මූලය c වර්ග භාගේ මූලය. ඕක තමයි වට x කියලා දී තියෙන x නේ. සමානයි 3යි rt බෙදීම m නේ ගේ මූලය. වර්ග මධ්‍යන්න මූල වේගය කියන්නේ ඕකනේ. හරිද? එතකොට වර්ග මධ්‍යන මූල වේගය x සම්බන්ධයි. තාපගතික උෂ්ණත්වය දෙගුණ කරාට පස්සේ x වර්ග කියන්නේ මොකද? x වර්ග කියන්නේ ඉතින් මේකෙත් වර්ගය. එතකොට 3යි rt බෙදීම m නේද? උෂ්ණත්වය දෙගුණ කරාට පස්සේ මෙයත් දෙගුණ වෙනවා. ඒක හරි. ඒ වගන්ති සත්‍යයි. අනුලෝම සමානුපාතිකත්වයනේ. පීඩනය දෙගුණ කරාට පස්සේ x දෙන්නේ නෑ. වර්ග මධ්‍යන මූල වේගය නැත්නම් වර්ග මධ්‍යන ප්‍රවේගය මේ පීඩනයේ පරිමාව මත වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මෞලික ස්කන්ධය සහ උෂ්ණත්වය මත විතරයි. මෞලික ස්කන්ධය සහ උෂ්ණත්වය මත විතරයි වෙනස් වෙන්නේ. පරිමාව වෙනස් වෙන කීවන්නවත් ඕනේ නැහැ. පරිමාව වෙනස් කරලා වෙනස් වෙන්නේ නැහැ. එකම උෂ්ණත්වයේදී x වර්ග වායුවෙන් ස්වායක්ත නොවේ. ඔව් හරි. උෂ්ණත්වය එකම වුණා කියලා මෙයා නියත වෙන්න බෑ. වායුවට මෞලික ස්කන්ධ වෙනස් වෙනෝනේ. ඒතර A සහ D හරි උත්තරේ 4. A සහ D හරි උත්තරේ 4. රට ඒ අතර මේ 21 ඉඳන් 30 දක්වා අමාරු ප්‍රශ්න පොඩ්ඩක් කියාගෙන යන්න පොඩ්ඩක්. ඔක්කොම ඒ කියන්නේ ගොඩක්ම අමාරු දාගෙන යන්න. කරගන්න බැරිය දැන් විවරණ එහෙම කරගන්න බැරි වෙච්ච ඒවා තිබ්බනා. අර ප්‍රශ්නේ අහලා තිබ්බ මොකද උත්තේ? ඉතින් රොම්බසිය ඒකාංශල් මං කිව්ව කොහොමද ස්පටික රූපී ආකාර S8 ඔට්ටුන් හැඩයක් තියෙනවා කියන තාම මොකද්ද එතන කිව්වේ මේ? මට ඉතින් පැහැදිලිව අහපු ප්‍රශ්නේ මොකක්ද කියන? ඒ කියන්නේ රිසෝස් එකේ තියෙනෙත් ඒකනේ. රොම්බසිය ඒකාංශල් ස්පටික රූපී ඒක ඔට්ටුන් විදියට තියෙන ඉතින් හරිනේ. ආර මේ B වල ඇඳපු ඉතින් රොම්බසිය අපි ඉතින් අර එතන ඇඳලා ඉතින් මේ ඔට්ටුන් ආකාරය තියෙනවා. මෙතන පමණක් කියලා නෑ මොකද්ද කියා තිබ්බේ වාක්‍යේ? ස්පටික රූපී ආකාර වේ. ඒ වර්ගෙම 30 වල හරි මොකක්ද තාම ගත්තේ දෙකම ඔටුනු හැඩයක් තියෙන. ඉතින් ඕව දෙකම චක්‍ර හැඩයක් තියෙන. ඉතින් හරි අර හැඩේ තියෙන්න පුළුවන්. ඉතින් හරි ඒ කියන්නේ අපි ඒකාංශම රොම්බසිය සල්ප අර විදිය තියෙන්න පුළුවන්. වචනෙන් කියන්නේ අර රූප සටහන දීලා තියෙන. ඉතින් ඔව් එතකොට මේ ගන්න වෙන ඉතින් අර වගන්ති විතරයි. ඉතින් අර මේ ඒක පැහැදිලි නැත්තම් කියන්න හරිනේ. ඔව් කිව්වා තා හරි එතන ඒ වඩ අර විදියට
උත්තර ගොඩක් තියෙනනේ. තව අනික් කටියන් ප්‍රශ්න නැද්ද? හතලිය කරන්න එපා කිව්වා. 40 නේ 39 කිව්වේ. ආයිකාර වැරදිලා මම පස්සේ බෝඩ් එකේ හැදුවා මේ 40 නෙමෙයි කියන්නේ 49 කිය තමයි එපා කියලා තිබ්බේ. 47 27 කරන්නලු. චුට්ටක් ඉන්නව පැටලෙන දැන් අහපු දේවල් ටික මම පැත්තක ලියන 27 අහලා තියෙනවා. තව කීය අහලා තියෙන්නේ? 29 නෑලු. මොකද්ද බෝඩ් එකේ? බෝඩ් එකේ තිබ්බ 40 කියලා දෙයක්. 29 ඕන 9 ඕන 9 22 29 29 නෑලුනේ. 9 22 ඕනයිලුනේ. 9 ඕනලු 22 ඕනලු. හතරත් ඕනලු. තව අනික් කට්ටිය පොඩ්ඩයි නිකුමට මේ ප්‍රශ්න ටික දාතර ලේසි. ඒතකොට ඉස්සෙල්ලා ඒ ටික කතා කරගෙන ගිහිල්ලා 21 22 25 26 මෙතන 22 තියෙනවා 21 25 26 එච්චරයිද? PHKSP හදා ගන්න අමාරුයි. 18 PHKSP කියන්නේ දැන් අර 23 වෙනි ගාන මම දවස් දෙකක්ම හතරා ඒකයි දැන් ආයිමක් කතාන්නේ. කියන්නේ මේ ටිකක් දිග ගාන 23 නම් මොකද ওই කලින් පේපරේ තිබ්බ ඒ ප්‍රශ්නෙම ඉතින් වැරදිලා වැදිච්ච එකක් ඉතින් හරි. ඒ කියන්නේ exam 7 එකෙත් ওই ප්‍රශ්නේ ওই විදිහටම තිබ්බා. ඒකේ exam 7 එකේ 30 වෙනි ප්‍රශ්නේද කොහෙද හරි. 30 නැත්තම් 29 ප්‍රශ්නේ මේකම තමයි මේකටත් වැදිලා තියෙන ඉතින් හරි. ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් දෙපාරක් කියලා ටිකක් හොඳ ප්‍රශ්නයක් ඒක ඉතින්. මම දවස් දෙකේම ෆිසිකලි සාකච්ඡා කරා මේ. තුන්වෙනි පාරටත් ඒක සාකච්ඡා කරන්න ඕනේ නැහැ. ඉතින් කාටවත් බැරි වුණොත් පොඩ්ඩක් කියන්න මම ඒක හදලා හරි දාන්නයි ඉතින් හරි. හරි බලමුකෝ. අපි මේ ඉස්සෙල්ලා මේ කතා කියපු දේවල් ටික බලාගෙන යමු. කියපු දේවල් වල අපි අවසාන පිළිවෙල ඉඳන් යන්නේ 27. අවසාන පිළිවෙලෙන් මුලට යමු. 27 දී පරිමාණ වෙච්ච වාජනයක සිලින්ඩරයක් තුල KCl ලෝටරි තියනවලු. ඒක වියෝජනය වල 27 උෂ්ණත්වයට ආවට පස්සේ පීඩනය දීලා KCl ලෝටරි වලින් 180ක් වියෝජනය ලාලු. සංගරවල පරිමාණ නොසලකා හැරිය හැකි නම් ආරම්භ KCl ස්කන්ධය. හරි. මොකද කියන්නේ මේ KCl ලෝටරි රත් කරාම වෙන දේ මතක් වෙන්න ඕන. මොකද්ද වෙන්නේ? KCl සහ O2 නේද? හරිද? මෙතන බැලන්ස් කරලා මෙතන දෙකක් දාමු. මෙතෙන්ට දෙකක් දාමු. මෙතන තුනක් දාමු. ඔය විදිහට ආවා. හරි. තුලිත කරන්න පුළුවන් නේ. වරින් පරිමාණ වෙච්ච මේ KCl 180ක් වියෝජනලා තියෙන්නේ. මෙයාගේ ස්කන්ධය යන පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. දැන් PV සමාන nRT දාන්නේ වායුවකට නේද? හරිද? වාඩ පුළුවන් උතන O2 මවුල ගන්න හොයාගන්න. ඒ කියන්නේ මේව ගන්න ඉතින් රත් කරලා O2 තමයි වායුවක් විදිහට පිට වෙන්නේ. වායුවක් විදිහට පිට වෙන්නේ O2 ගන්න. බාන ඉස්සෙල්ලා NO2 PV බෙදීම RT. පීඩනය කීයද? 6 වරක් 10 4 නිව්ටන් වර්ග මීටරයට පරිමාව 16.628 වාරයක් 10 3. හරි. 8.314 ජූල් මවුලයට කෙල්විනට උෂ්ණත්වය 300. මේක ලස්සන සුළු වෙනවා. 8.314 ඒවා දෙකක් තමයි 16.62ට කියන්නේ. හරි. මේ වගේ දෙගුණයක්. එතකොට මේක සුළුව මෙතන 3ෙන් බෙදුවා 100යි මෙතන 3 2යි. මෙතන උඩට ගියාම දෙවරක් දෙක 4යිනේ. සුළු කියන වැරදුව කියන 4යි මේ. මෙතන 10 ඍණ 5යි මේකත් එක 10 ඍණ 1ක් ඉතුරුයි 0.4යිනේ. හරි 0.4ක් වෙනවා මවුල. නේද උනේ? O2 මවුල ගන්න හොයාගත්තා. වගේ අහන්නේ මොකද්ද? KCl ලෝ ට්‍රී ස්කන්ධය නේද? ගාන කියන මොකද මේ 180ක් වියෝජනලා. ඒ කියන්නේ තිබ්බ KCl ලෝටරි ගානේ 180යි මෙහාට ගිහින් තියෙන්නේ. 100ක් තිබ්බොත් 80යි මේ පැත්තට යන්නේ. හරිද? එහෙනම් ඔයාලට පුළුවන් නේද කියන්න මේ
වියෝජනය වූ KCl03 මවුල. ඒ ගාන කොහොම යන්නේ? ඒක නම් නිකන් හිතන්න දැන් මේ පැත්තට ගිහිපු ගාන ඒ කියන්නේ මෙහින් මෙහාට ගිහිපු KCl03 ගාන හොයන්න පුළුවන්. 2කට 3යි නේද අනුපාතය? 2කට 3යි අනුපාතය නම් මෙයා දන්නවා 1කට කීයද? 2 බෙදීම 3යි නේ. එහෙනම් ගන්න පුළුවන් 0.4 වැඩි කිරීම 2 බෙදීම 3ක්. 0.8 බෙදීම 3යි නේ. මවුල. ඔතෙන් නම් ටික හදාන්න පොඩ්ඩක් තේරුම් නැත්නම් ඉක්මන විනාඩියක් දෙන්නකෝ. අර උඩ ටික මකන්න වෙනවා ඒක හරි. මොකද මං කරේ? සමන නාටි දාලා KCl03 මවුල ගාන හෙව්වා. KCl03 0.4යි. KCl03 0.4ක් ලැබෙන්න අරයන්ගෙන් කොච්චර ගානක් මෙහාට එන්න ඕනද කියලා හෙව්වා. 2කට 3යි නම් 2ක් આવත් මෙහෙන් 3ක් එදෙනවා. එහෙනම් මෙහෙ 3ක් එදෙන හරිය. 2 බෙදීම 3ක් ප්‍රතික්‍රියා වෙන්න ඕන. 2 බෙදීම 3ක්. හරි. එතකොට ඒක වැඩි 0.8 බෙදීම 3ක් කියලා එනවා. 180ක් නේද ප්‍රතික්‍රියා කරා කියන්නේ. එහෙනම් ආරම්භක KCl03 ගන්න පුළුවන්. ආරම්භක KCl03 ගන්න පුළුවන් කොහොමද? ඔය තියෙන 180ක් කියන ගානේ පටන් ගත්තේ 100ක් තිබ්බනේ. එතකොට 0.8 බෙදීම 3. ඒ කියන්නේ 80ක් නම් මේක 80ෙන් බෙදලා 100ෙන් වැඩි කරන්න ඕන. මේක වැඩි කරාම 8යි 80 නේ. 0.8 100ෙන් වැඩි කරාම 80 වෙනවා. 80ට 80 කැපිලා 1යට 3ක් එනවා. 1යට 3යි මවුල. ආන්න. ඊට පස්සේ මෞලික ස්කන්ධය වැඩි කරලා KCl03 වල මෞලික ස්කන්ධය හොයාගෙන හරි හදාගන්න පුළුවන් වෙන්නේ. KCl03 වල මෞලික ස්කන්ධය හොයලා ඔය මවුල ගානෙන් වැඩි කරන ස්කන්ධයයි හරි හදාන්න බැරුව කියන හරි. තේරුණාද මොකද කරේ PV7 මවුල හෙව්වා. HO2 ගානක් ආවේ මෙයාගේ කොච්චර ගානකින්ද කියලා හෙව්වා. ඒනේ 180ක් ගන්න 80ක් කියන ගන්න. 80ක් කියන්නේ මෙච්චරක් නම් 100ක් කොච්චරද? පටන් ගන්න තියෙන ඔක්කොම ගානේ. ඔක්කොම ගියේ නැන්නේ 100ක් තිබ්බම 80 වෙන හැරෙට ගියේ. 80ක් කිව්වේ මෙච්චර නම් 100ට කොච්චරද මවුල ගාන හොයනවා. ඊට මෞලික ස්කන්ධය වැඩි කරලා ස්කන්ධය හොයනවා. මම සුළු කරන්න ගියේ අන්තිම ස්ටෙප් එක කරගන්න. ඉතින් ඒක තේරුම් නැත්නම් 27 හරි හරි. 27න් පස්සේ ආවනේ 26 නේ. 26 ඇහුවේ කවුද? අවුලන්නේ හදුන සෙකන්ඩ් ෂයි කවුරු හරි ඉන්නේ නැතිනේ. හරි අදෝ. 26ත් හැදුවා. ඔක ෆස්ට් ෂයි ළමයට තේරෙන්නේ නැති කේස් එක තමයි තියෙන 26 හදමු. ඉලෙක්ට්‍රෝ ගානක්. හරිද? දැන් ලබන සතියේ ඉඳන් පේපරේ පොඩ්ඩක් මීට වැඩිය ටිකක් ක්‍රමානුකූලව කතා කරන. දැන් අද ඉතින් ටිකක් කොහොම ගත්තේ? මොකද ෆිසිකලිත් අපි භාගයකට වැඩි කතා කරා. සහ ඒක නිසා මේ ඔය දැන් අද ලයිව් එකේ ඉන්න ළමයින්ට අඩුපාඩු ටික කතා කරලා ඒ විදිහට කතා කරන්නේ මේ ටිකේ හරි. ලබන සතියේ දවස් දෙකකට කියන බදා සිකුරාදා ගන්න රෑ 10ට තමයි ගන්න 9ට අමාරුයි ඉතින් හරි 9:00මනේ පන්තියක් ඉවරනේ හරි 10ට ගන්නවා 10 ඉඳන් 12 වගේ වෙනකන් කතා කරනවා. එතකොට ඔක්කොම බැරි MC 25ක් වගේ කතා කරන්න පුළුවන් වෙයි හරි 25ක් 30ක් අතර ගන්න. සෙනසුරාදා පන්ති ඉවරලා ආයිමත් ඊටු ටික කතා කරනවා. එතකොට හරිනේ දවස් දෙකකට පැය දෙකේ කැරි වගේ. එතකොට සාචන මොකද අර මේ තව ළමයි දෙතුන් දෙනෙක් අර ඔන්ලයින් ලියන කතාවක කිව්වා මේ අර මේ ගිය අවුරුදු වල පන්ති ආපු ළමයි හරි. එතකොට දැන් ඔන්ලයින් එකේ අර පේපර්ස් ලියන ළමයි තුත් සැලකිය යුතු ගණක් ඉතින් යාලා ඩිස්කෂන් එකක් අවශ්‍යයි. ඒක ඩිස්කෂන් එක පිළිවෙලට. එතකොට හැමෝටම කරගෙන යන්න පුළුවන් හරි. ඒ නිසා මේ ඔය විදිහට බලමු හරි. මොකද්ද කියන්නේ 26 නේ. එක්තරා පොඩි නිදාන්න එපා. ඉතින් පොඩ්ඩක් මේ තියලා මෙන්න මේක තේරෙන්න ගන්න තියරිකල් නැහැ නේ තාම ඉලෙක්ට්‍රෝ හරි. එක්තරා ජලීය ද්‍රාවණයේ ක්‍රෝමියම් සල්ෆේට් තියෙනවලු. නිකන් බලන්න මොන වගේද තියෙන කියලාත් හරි පොඩ්ඩක් බලන්න නිකන් හරි. ක්‍රෝමියම් සල්ෆේට් ජලීය ද්‍රාවණයේ තියෙන සල්ෆේට් වල සාන්ද්‍රය දීලා එම ද්‍රාවණයේ පරිමාව 500ක්ලු. 0.2ක නියත ධාරාවක් මෙච්චර කාලයක් යවලා විද්‍යුත් විච්ඡේදනය කරනවලු. මට පොඩ්ඩක් හදපු කට්ටිය පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න. මේ සුළු කිරීම ටික මම අහන දේවල් වලට හදපු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ හදපු මොකක් try කරන්න මට උත්තර ටික ගන්න පොඩ්ඩක් සුළු කිරීම මම ගන්න හදන හැටි කියන්න මට පොඩ්ඩක් සුළු කරන්න උදව්වක් දෙන්න හරි. විද්‍යුත් විච්ඡේදනය කරනවලු. මේ ද්‍රාවණයේ පරිමාව වෙනස් නොවන බව හිතන්නලු. අවසාන ද්‍රාවණයේ ක්‍රෝමියම් 3+ සාන්ද්‍රය යන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ. මේව කියන්නේ Cr2SO4 ට්‍රයිස් තියෙනවා ද්‍රාවණයක්. මෙයාගේ සල්ෆේට් සාන්ද්‍රණය 0.15ක් m නේ නේද? ද්‍රාවණයේ පරිමාව 500යි නේ. හරි. 0.2ක ධාරාවක් මෙහෙම මේක විද්‍යුත් විච්ඡේදනය කරන බැටරියක් සෙට් කරලා එළියෙන් ඒකේ තියෙන ධාරාව 2 ඇම්පියර් දෙකක ධාරාවක් 0.2ක sorry 0.2ක් ඇම්පියර් ධාරාවක් තියෙනවා. තප්පර 2895ක් යවනවා. 2895ක් යවනනේ.
ඔන්න ඔහොම තමයි කියන්නේ. හරිද? ඔයගෙන් අහන්නේ. ඔයගෙන් අහන්නේ මොකද්ද? විදුලිචයෙන් අවසාන වුණාට පස්සේ ක්‍රෝමියම් 3+ සාන්ද්‍රය. මෙතන ප්‍රතික්‍රියා මොකද්ද? කැතෝඩයේදී ක්‍රෝමියම් 3+ ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන ක්‍රෝමියම් බවට පත් වෙනෝනේ. කැතෝඩ ප්‍රතික්‍රියාව අපිට ප්‍රමාණවත් ගන්න හදන්නේ. හරිද? කැතෝඩ ප්‍රතික්‍රියාව ප්‍රමාණවත්. මේ වගේ ගාණක් මුලින්ම Q = IT දාලා විද්‍යුත් ප්‍රමාණය හොයන්නේ. Q = IT. Q = IT. ධාරාව 0.2 ඇම්පියර්. කාලය 2895යි. මේක වැඩි කරාම කීයද දෙන්නේ? පස්වද 10 මිද 9 18 19 එකක් ඉතුරු 8 28 56 57යි. 579යි කූලොම් කියලානේ. එතන ඉලෙක්ට්‍රෝන මවුල ගන්න හොයන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන මවුල ගන්න හොයන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන මවුල කීයද ආවේ හදපු කට්ටිය? කියන්නේ 57 579 බෙදන මොකද 96500 එන්නේ. මේක තේරෙන්නේ නැති ළමයිලා තීරුම් ගන්න. ඉතින් තේරෙන්නේ නැතුව කියන්න අමාරුයි පොඩ්ඩයි හිතන්න. දීලා තියෙන ආරෝපණයේ ෆැරඩේ නියතයෙන් බෙදලා මවුල ගන්න හොයන ඕක සුළු වෙන ගාණක් තියෙන්නේ. කීයද එන්නේ? ඕකේ දා ක්ලාස් එකේදී පස්සේ ළමෙන් හදලා ගත්ත මම හැදුවා මට ඒ කියන්නේ සුළු කිරීම සුළු වුණා මතක හැටියට 579 96500 නේ. ඔව් 0.02ක් එනවා නේ මම සුළු කරන වෙලාව නිසා මම බැලුවා උත්තරේ කීයද ආවේ 0.02ක් එනවා. ඕක තේරුණානේ. දැන් මේ ගාන මම හිතන අහන්නේ නැහැ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝ බැරි ළමෙක් නහන්නේ නැහැ. ඒතකොට මේ ටික කරන්න පුළුවන් නේ. ඔතෙන් එන කවුලක් නැනේ. ඕනම ඉලෙක්ට්‍රෝ ගාන Q = IT දාලා විද්‍යුත් ප්‍රමාණය වෙනවා. හරි. ෆැරඩේ නියතයෙන් බෙදලා මවුල ගන්න වෙන ඒ ටික කවුලක් නැනේ. ඕන ඉලෙක්ට්‍රෝ මවුල ගන්න හෙව්වා. මේ බලන්නකෝ. 3ට ක්‍රෝමියම් 1යිනේ. ඒතර මෙයාගේ 0.06ක් නම් ක්‍රෝමියම් කොච්චරක් යනවද? ඒ වගේ 3ෙන් පංගුව 0.02ක්. හරි. මේක වෙනකොට ක්‍රෝමියම් 3+ මෙච්චර ගාණක් දී වෙනවා. මෙච්චර දී වෙනවා කියන්නේ sorry. ද්‍රාවණයේ තියෙන ක්‍රෝමියම් 3+ මෙච්චර ගාණක් ක්‍රෝමියම් විදිහට තැම්පත් වෙනවා. ඒ කියන්නේ ක්‍රෝමියම් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 0.06ක් විපර්යාස වෙනවා. අර දෙන කරන්ට් එක නිසා ඉලෙක්ට්‍රෝන මෙච්චර ගාණක් ක්‍රෝමියම් මෙච්චර ගාණක් අල්ලගෙන 0.02 ක්‍රෝමියම් තැම්පත් වෙනවා. ද්‍රාවණයෙන් මෙච්චර ගාණක් අඩු වෙනවනේ. හරිද? එච්චර ගාණක් අඩු වෙනවා. හරි. එතකොට ආරම්භයේ තිබ්බ ක්‍රෝමියම් ගාණ කීයද? ආරම්භයේ තිබ්බ ක්‍රෝමියම් ගාණ. මේ ටික පොඩ්ඩක් මකන්න. සල්ෆේට්ගේ මවුල ගාණ හොයන්න පුළුවන් වටනේ. සල්ෆේට්ගේ මවුල ගාණ. සල්ෆේට්ගේ මවුල ගාණ හොයන්න පුළුවන්. හරි. SO4 2- මවුල. කොහොම කියන්නේ? 0.15 ඒවා 500 බෙදීම 1000නේ. 0.75 මවුලනේ. ඕකෙන් භාගයනේ. ක්‍රෝමියම් සල්ෆේට් ගත්තම Cr2SO4 ට්‍රයිස් ගත්තම හරි. මේක එනවා Cr3+ 2ක් සහ සල්ෆේට් 3ක් විදියට. හරි. සල්ෆේට් ගාන එතකොට 0.075ක් නම් ක්‍රෝමියම් ගාන කීයද? 3ට 2යිනේ. 0.0 කීයද? 5ක් නේ. ඒ කියන්නේ මේක 3ෙන් බෙදලා 2කින් වැඩි ගන්න තියෙන්නේ. ඕන ක්‍රෝමියම් ගාන මෙච්චරයි. පටන් ගන්න තිබ්බ ක්‍රෝමියම් ගාන මෙච්චරයි. තේරුම් ගන්න පටන් ගන්න තිබ්බ ගාන මෙච්චරයි. මෙච්චර ගාන විපර්යාසය වනේ. එම නිසා ඉතිරි Cr3+ 0.05න් අඩු කරන 0.022ක්. 0.048යි මවුල. ඔය මවුල ගානක් තිබ්බේ කීයකද? 500කනේ. ඔක 500ෙන් බෙදලා 1000න් වැඩි කරනවා. ඔක දෙකකින් වැඩි කරනවා. පළවෙනි උත්තරේ එනවනේ. ඒ අහපු එක්කන තේරුම් නැත්තම් කියන්න හරි. ප්‍රශ්න තේරුම් නැත්තම් කියන්න හරි. පැහැදිලි කරලා දෙන්නම් මෙතන. 25 නේ ආයිමත්. විසි පහත් එතකොට තියෙන ළමයි තේරෙන 25 ලා තියෙන ඊට පස්සේ 22 21 25 මන් සාචාන අන්තිමේටම හරි පොඩ්ඩක් ඉන්න 25 තියෙන ළමයි ඒතකොට තේරෙන්නෙම නැති ඒවනේ හරිද 26 කතාව 25 කියන 21 22 බලමු 21 22 22 ග්‍රීන්හාට් ප්‍රතිකාරකය පිළියෙල කරන්න භාවිතා කරන්න පුළුවන් සංයෝගයක් අහන්නේ
පුළුවන් සංයෝගයක් අහන්න ග්‍රීන් ආට් හදන්න ගන්න පුළුවන් දෙයක් ගැන අහන්නේ. ග්‍රීන් ආට් ප්‍රතිකාරක හදන්නේ කොහොමද? ඇල්කයිල් හෙලයකට වියලි ඊතර මාධ්‍යයේ මැග්නීසියම් දානෝනේ. එහෙම ග්‍රීන් ආට් හදනෝනේ. ඔය ග්‍රීන් ආට් ප්‍රතිකාරකේ H+ තියෙන ප්‍රභේදات එක්ක එකතු වෙලා හයිඩ්‍රෝකාබන් හදනෝ නේද? ඒකෙන් ග්‍රීන් ආට් ස්ථායි වෙන්න බෑ නේද H+ තියෙන මාධ්‍යයක. නේ H+ වලින් ඒ කියන්නේ මාධ්‍ය තියෙන H+ එක ප්‍රතික්‍රියාවල ග්‍රීන් ආට් විනාශ වෙලා යනෝනේ. කිව්වේ පොඩ්ඩයි නෝ තේරුන්නේ නැත්තම්. දැන් මෙහෙම හිතන්නකෝ දැන් පළවෙනි උත්තරේ හිතන්නකෝ මම එකක් පැහැදිලි කරනවා හරි H ත්‍රිත්ව බන්ධනේ මෙහෙම තියෙනවා CH Br CH3 නේ මෙයාට අපි මැග්නීසියම් වියලි ඊතර දාලා ග්‍රීන් ආට් හදනවා හරි වියලි ඊතර කොහොමද ග්‍රීන් ආට් H එක C ට්‍රිබල් බොන්ඩ් C CH මෙතන MgBr CH3 නේ ඔහොම තියෙනවා හරි ඔය ග්‍රීන් ආට් එකේ උතන මොකද්ද වෙන්නේ මේන්න මෙයාගේ H එකක් තියෙනවා ප්‍රතික්‍රියා මෙයා ආම්ලිකනේ මේ H එක තියෙන නිසා මේ MgBr ට තියෙන දෙන්නේ මතකද මෙහෙම ප්‍රතික්‍රියාවක් තිබ්බා අපි ගත්තොත් CH3 MgBr ග්‍රීන් ආට් වල මෙයා ප්ලස් මේක මයිනස් මොකක් හරි H+ තියෙන ප්‍රභේදයක් ආපු ගමන් මොකද්ද වෙන්නේ ජලය වෙන්න පුළුවන් මොකක් හරි මෙහෙම H+ තියෙන ප්‍රභේදයක් ආපු ගමන් මේ MgBr ගිහිල්ලා එයා වෙනකොට H එකක් එනෝනේ එන අර මේ අණුවෙන්ම හරි තවත් අණුවකින් හරි දැන් ප්‍රතික්‍රියාවක් තව අණු තියෙනනේ මොකක් හරි එකකින් H+ නිදහස් වෙලා ඇවිල්ලා මේ MgBr කැලේ වෙනකොට H එක සෙට් වෙනවා ග්‍රීන් ආට් ස්ථායි වෙන්න බෑ ඒතකොට ඔය හැම එකෙම ප්‍රතික්‍රියාවලිය එළිය බලන්න ඕනේ නැහැ ඔයා බලන්න ඕන H+ ගැලවෙන්න පුළුවන් සංයෝග මොනවද පොඩි හරි ආම්ලික ස්වභාවයක් තියෙන කාගේද H+ ගලවන්න පුළුවන් එකෙක් හිටියොත් මොකද්ද වෙන්නේ ඒකෙන් එන H+ එක්ක ප්‍රතික්‍රියාවල මේ ග්‍රීන් ආට් විනාශ වෙන ස්ථායව තියෙන්නේ ඒතර පළවෙනි උත්තරේ ගන්න බෑ පොඩෙන් තුන්වෙනි උත්තරේ ෆීනෝල් OH කාණ්ඩය OH කාණ්ඩේ H+ ගලවන්න පුළුවන් ඒක ආම්ලිකයි එතකොට මේ ඒකෙදුම් ග්‍රීන් ආට් තියෙන බෑ අතන CH2 MgBr හැදෙනවා හැබැයි OH වලින් එන H+ එකත් එක්ක ඒක නැති වෙලා යනවා ඊට පස්සේ හතරවෙනි උත්තරේ බැරි වෙන හේතුව ඇල්ෆා H එක ඒ කියන්නේ අර කාබනයිල් කාණ්ඩයෙන් දෙපැත්තේ තියෙනෝනේ කාබන් ඒවා ඇල්ෆා කාබන්නේ ඇල්ෆා කාබන් වල තියෙන H එක ඇල්ෆා හයිඩ්‍රජන් නේ ඇල්ෆා හයිඩ්‍රජන් ආම්ලිකයිනේ ඒතර ඒ H එක තියෙනකොට ඒ H එක ගැලවිලා යන්න පුළුවන් ඒකෙන් ආම්ලික ස්වභාවයක් තියෙනවා ඒක නිසා මේ ග්‍රීන් ආට් හදන්න බෑ ඒකෙත් හරි පස්වෙනි උත්තරේ බැරි වෙන හේතුව NH2 කාණ්ඩ NH2 වලත් H එක තියෙනවා ඕක පොඩ්ඩක් තියරි නෝට් එක බලන්න ඔය H+ තියෙන ඔක්කොම ප්‍රභේද ඇමීන වෙන්න පුළුවන් කාබොක්සිලික් වෙන්න පුළුවන් ඔය එක එක්කවත් තියෙනකොට ග්‍රීන් ආට් ස්ථාය තියෙන්නේ නැහැ H ගැලවිලා යනවා දෙවෙනි උත්තරේ තින් ආම්ලික කැලලක් නැහැ ඇල්කීන කැලලක් තියෙන ඇල්කීන ආම්ලික නැහැනේ දෙවෙනි උත්තරේ තමයි ගන්න පුළුවන් වෙන්නේ දෙවෙනි උත්තරේ හරි හරිද ඊට පස්සේ මොකද කියන්නේ 21ත් ඔය කතා රසිකුලාද මේ පොටෑසියම් සහ සෝඩියම් කැබලි මිශ්‍රණයකින් මෙච්චර ස්කන්ධයක් අරගෙන පොඩි pH ගණනක් තියෙන හරි පොටෑසියම් තියෙනවා සෝඩියම් තියෙනවා මෙච්චර ස්කන්ධයක් අරගෙන වතුර ගන්න ඩෙසිමල් එකක් එකනේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරවන්නලු S ගුණේ ප්‍රතික්‍රියා සෙට් මන ඉනෝගොනික් එක්ක pH සෙට් වෙච්ච හොඳ ප්‍රශ්නයක් මේක KOH සහ H2 නේ මෙතන දෙකක් දාමු ওই විදිහට බැලන්ස් වෙනෝනේ මෙතන NaOH මෙතන දෙකක් දානවා මෙතෙන්ට දෙකක් දානවා මෙතෙන්ට දෙකක් දානවා මෙතන H2 නේ ওই විදිහට ප්‍රතික්‍රියා තුලිත වෙනවනේ හරිද පිටවෙච්ච වායුවේ ස්කන්ධය පිටවෙච්ච වායුව කවුද H2 නේ මේ ප්‍රතික්‍රියා දෙකෙන් H2 ගියා කොච්චරක් ගියාද 0.5ක් ගියා ස්කන්ධයේ 2.5යි මවුල ඔන්න ඔහොම ආවා හරිද අහන්නේ මොකද්ද ද්‍රාවණයේ pH අගය මේ ගානේ අර නිකන් වැඩිපුරක් දත්ත දෙවි නිකන් කලබල කරනවා වගේ මේ දෙන ස්කන්ධිල මෙලෝ වැඩකට නෙමෙයි මේක ඕනේ නැහැ ගානට 42.5 ඕනේ නැහැ එතකොට මොකද්ද වෙන්නේ උතනවා තේරුම් ගන්න ඕන දේ මොකද්ද සෝඩියම් පොටෑසියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙනකොට මේ H2 නිදහස් වෙනකොට අමතරව හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තියෙන OH- ඇති වෙනවා
OH- භාෂ්මිකයිනේ. OH- නිසා pH එකේ වෙනසක් ඇති වෙන්න පුළුවන් නේ. ආන්න එතකොට මොකද්ද වෙන්නේ? මේ බලන්න මේ 1ට 2යි. 1ට 2යි. H2 ගන්න වගේ දෙගුණයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ. ඔයාලට කවුද ඉන්නේ කියලා අදාළ නැහැ. OH- නේ දෙන්නේ. ඒක ද්‍රාවණයේ තියෙන OH- මවුල ගන්න කීයද? OH- මවුල ගන්න 0.5යි. ආන්න බලන්නකෝ. අර වගේ දෙගුණයක් තියෙන්න ඕන. OH- ගන්න එච්චරයි. ද්‍රාවණයේ පරිමාව ගන්න ඩෙසිමීටර් 1යි. එහෙනම් හරිම ලේසි පොඩි ගණක් තියරිටික හරියට සෙට් වෙනවා. OH- සාන්ද්‍රය 0.5ක් මවුල ගන්න ඩෙසිමීටර්. ඔතනින් POH වෙන්න පුළුවන් ඔයාලට. POH ඍණ ලොක් 10 පාදයට OH-. පහවරක් ධෛර්යන එකනේ. එතකොට එකෙන් අඩු කරන 0.5. එතකොට එන්නේ මේ බිඳුව ඇශම ගණක් නේද? ලඝු ටේබල් ලොක් ටේබල් එකක් ඕනේ නැහැ ඔක හදන්න. තේරුණා කියන තා? ඒ කියන්නේ ඔයක ලඝු ගන්නකොට අර මෙතන මම සුළු කරේ නෑ මෙහෙම ගත්තොත් මොකද උනේ? ඉන්න පොඩ්ඩයින් පිළිවෙල ලියන්න. POH කියන්නේ එතකොට ඍණ ලොක් 10 පාදයට පහවරක් ධෛර්යන එකනේ. එතකොට එකෙන් අඩු කරන්න ඕනේ බිඳුව ඇශම ගණන්නේ. දශම ගණක්නේ උත්තරේ එන්නේ. එතකොට pH ධන POH 14නේ. එතකොට pH කියන්නේ 14න් දශම ගණක් අඩු කරාට පස්සේ එන උත්තරේ. දැන් 13යි දශම ගණන. 13යි දශම ගණනක උත්තර එකයි තියෙන උතන. ලඝු ඕනේ දෙකක් වගේ තිබුණා ලඝු පොතක් ඕන හරි. පැහැදිලිද? හරි. ඒක ඒ විදිහට ගත්තා. 21. හරිද? ඊට පස්සේ 25ත් කතා කරන්න පොඩ්ඩක් ඉන්න මේ. මෙහෙම හරිය 25 කතා කරලා අපි අදට වැඩ ඉවර කරමු. දැන් අහපු ප්‍රශ්න කීපෙකුත් තියෙනවා. ඒකට ඒ ටිකට මම උත්තර දෙන්නම් සහ පොඩ්ඩක් ඉන්න විනාඩියක් ඉන්නවා කියන මේ අර 25 ඒතකොට ඉන්නේ නැතුව නම් මේ තියලා මට ලීව් වෙන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න කලින් යන්න කලින් කියන මේ ඒතකොට දැන් අර අද ඒ කියන්නේ ඇත්තට මේ අවුලක් නැහැ. කියන්නේ දැන් අර අවුලක් කියන්නේ දැන් තව 11යි 38 11:40යි. හරි. පොඩ්ඩක් දැන් එන කතා කරන එක පොඩ්ඩක් මේ අමාරුයි. කියන්නේ මේ අපි කරන්න පුළුවන් තව ටිකක් මේ 25 කරලා ඉතුරු ටික නවත්තන ඊට පස්සේ නවත්තන දැන් හෙට රිවිෂන් එකේ හෙට ඒක 10 වගේ වෙද්දී ඉවරනේ 10න් පස්සේ ඕන පොඩි වෙලා කරන්නේ ඒතකොට අර මේ ප්‍රශ්න තියෙන කට්ටිය මට මැසේජ් එකක් දාලා තියන්න ඒ කියන්නේ නැතුව නැතත් ඔය ටික මේ දැන් පේපරේ මොකක් හරි ඔය 25ට මෙතනින් කලින් තියෙන ප්‍රශ්නේ මොකක් හරි ෆොටෝ ඒ කියන්නේ අංක දාන්න එපා PDF එක බල බල මට උත්තර දෙන්න අමාරුයි හරි ෆොටෝ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ෆොටෝ එකක් හරි දාලා මට මේ සෝරි මේ ප්‍රශ්නේ ෆොටෝ එකක් හරි ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාලා මේ දාන්න මේ වොයිස් එකක් දාලා කියන මොකද මේ සිකුරාද ඔය කතා කරපු ප්‍රශ්න ටිකමයි ඉතින් මට ඒක නිසා එකපාරක් කියපු දේවල් ටිකනේ ඕක අයිමත් මේ හදන්න ඒතකොට ඕනේ මේ වොයිස් එකක් දාලා හරි කියා දෙන්න පුළුවන් අර අහන එක්කෙනාට උත්තරේ හරි සහ මේ හදපු ඕනනම් try කරපු එකක් මේ පොඩ්ඩක් කොලේ කිව්වනම් ඒතකොට මට ඉක්මන බාලා කියන්න පුළුවන් හරිද ඒත් තේරෙන්නේ නැත්නම් ඒතකොට හිට රෑ මේ පන්තියෙන් පස්සේ පොඩි වෙලා කරගෙන ඒක තයිම කියා දෙන්න හරි ලබන සති දැන් ඩිස්කෂන් එක පිළිවෙලකට යනවා මම කියද කියන්නේ ඉතින් මේ පේපරේට අදාළයි ඒතකොට අර අඩුපාඩු ටික හදාගත්තම හරි කරමු ලබන සති දැන් ෆුල් ඩිස්කෂන් එකක් යමු හරි 25 කළා අපි අදට එතකොට මේ ප්‍රශ්න ටික වරම අර අහපු ප්‍රශ්නත් ආව තිබ්බේ ඒවා තේරෙන්නේ නැත්නම් මොන හරි තියෙන මට මැසේජ් එකක් දාලා තියන්න හරි මොකද අද මේ දැන් අර දවල් ඉඳන් මේ තාම මේ කියන්නේ පන්ති ගිහිල්ලා මොකක්වත් මොෂයක් දානවා කන්නවත් දුන්නේ නැහැ ඉතින් අර ඒක ඉතින් ඔයාලට මේ අපි නිදහසට හේතුවක් නෙමෙයි ඉතින් හරි ඒක කරන්න එපා මේක ඉතින් අර වගකීමනේ ඉතින් හරි මේ වෙන වෙලාවක ඇත්තෙන්නේ නැහැ ඉතින් අදම තමයි කරන්නේ සිකුරාදා රෑ සහ සෙනසුරාදා රෑ තමයි ඩිස්කෂන් එක කරන්න වෙන්නේ ඉතින් හරි වෙන ටයිම් එකක් ඇත්තේ නැහැ ඉතින් කොහොමවත් පොඩ්ඩක් ගන්න හරි 25 කියන්නේ සලකන උෂ්ණත්වයේදී KSP දීලා AgCl වල ස්කන්ධය දීලා මෞලික ස්කන්ධය දීලා මේ සිල නයිට්‍රේට්ගේ ජලී ද්‍රාවණයක දීලා මේ බන් පොදු අයනාචේ හරිම ලේසි KSP සම්බන්ධ පොඩි දෙයක් ඕක සුළු වෙනවද නැද්ද කියන එක තමයි පොඩ්ඩක් චෙක් කරගන්න අවශ්‍යනේ මෙහෙම හිතනකො KSP දී තියෙන AgCl නේ AgCl ට KSP දී තියෙන්නේ KSP එකක් දෙන්නේ ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය සංයෝගයකට හරි ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය එක්කෙනෙක්ට අදාළ තමයි KSP එකක් තියෙන්නේ දැන් pH දැන් තියලාම ඉක්මනට පටන් ගන්න තියෙන පාඩම මොකක් හරි pH අවසන් වීගෙන යන්නේ හරිද සිල් නයිට්‍රේට් ද්‍රාවණයක් තියෙනෝනේ නයිට්‍රේට වතුර හොඳට දිය වෙනවා නේද නයිට්‍රේට් මෙයා සම්පූර්ණයෙන් කැඩෙනවා මෙහෙම Ag+ NO3 මම නිකන් ලේචට් ලිය වගේ හරි KSP එකට උතන පොඩි සීන් එකක් තියෙන්නේ සිල් නයිට්‍රේට් සානේ 8.3 වාරයක් ධෛර්ය 3ක් නම් ආන්න ඕකේ
පේපරේ සිකුරාදා ලියපු ළමයිට නම් හරි අනිත් ළමයිට ඉතින් හැමෝටම එතකොට ඕකට ඕල් දෙන්න වෙනවා හරි. මොකද මට හදන්න අමතක වුණා ධෛර්යන තුනක් තියෙන්නේ හරි. එදා පේපරේ මමත් ඉදෙද්දි ෆිසිකල් ලියපු ළමයිට මම හැදුවා ඕකේ පේපරේ. අනිත් ළමයිට පේපරේ ඕක හදන්න උන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඉතින් හැමෝටම පොදුවේ ඕල් එකක් දෙන්න වෙනවා ඕක හරි. මම දැන් හදන්න ඉතින් හරි අටැස්ම තුනක් ධෛර්යන තුන ඔච්චර ලොකු ඩ්‍රාවිතාවක් වෙන්න බෑ ඒක හරි. ඒක නිසා දන්නේ නැහැ ගාන හදන්න බැරුව ඇහුවේ හරි. එතකොට මෙතනින් එනවා සිල්වර් ප්ලස් ආන්දර 8.3 වරක් ධෛර්යන තුන. ඒක සහ තව ආයිම මේ සති දැන් ලියද්දී නිශ්චිත වෙලාවක් දෙනව නැත්නම් ඒක ඇත්තට අපිට කරදරයි වාටක් වෙලා නැහැ. ඒ කියන්නේ මේ දැන් අර අපි නිශ්චිත ටයිම් ටිකක් දී දෙන පේපර් ලියන්න. ඒ ටයිම් ටිකේ ඒ දවස්වල ලියන්න බෑ නම් අනිවාර්යෙන් දැන් වා හැම සතියෙම ලියනවා එක ටයිම් එකක ලියන්න ඕනේ. ඒක හරි. එතකොට පේපරේ හරියට තියලා වෙලාවට කරන්න පුළුවන්. නැත්නම් වාටක් කරදරයි ආයතනයක් කරදරයි අපිට කරදරයි. නැත්නම් ආයෙ වෙලාවට පේපර්ස් සමහර නැති වෙන්න පුළුවන්. එතකොට එක එක ප්‍රශ්න වෙනෝනේ. ඒ විදිහට හරියට ඒ කියන්නේ වාට ඒ ලියන්න පුළුවන් සතිය එක වෙලාවක වෙන් කරගන්න වෙනවා. හරි මම ඒක කියන්න හරියට පැහැදිලිව පන්තියේදී. නැත්නම් ඇත්තට වැඩක් වෙන්නේ නැහැ. ඒක තේරුමක් නැති වැඩක් වෙනවා. හරි. නිකන් ඕන වෙලාවට ඇවිල්ලා පේපර්ස් ලියන එක කිසි වැඩක් නැහැ. ඒකට තමයි ඔය අර්බුද එන්නේ මිස්ටේක් හදන්න විදියක් නැහැ. හරි. ඔය විදියට ආවනේ. මේ ඔය විදියට සමතුලිත වෙනෝනේ. මොකද වෙන්නේ? මෙයාගේ ද්‍රාව්‍යතාවය එකම තියෙන්නේ. KSP දීලා. KSP දීලා. හරිද හරිද හරිද? මෙයාගේ ද්‍රාව්‍යතාවය හිතන x කියලා. වගේ අහන්නේ මේ ද්‍රාව්‍යතාවය x කියලා. ද්‍රාව්‍යතාවය කියන්නේ මොකක් හරි සංයෝගයේ ගන්න ඩෙසිමල් එකක් ඇතුළේ දී වෙන මවුල ගන්න. මෙතනින් x මෙතනින් x. මෙයා මෙච්චර ගණන් දිනුවා මේ කට්ටිය xx දිනනවා. මේකෙනුත් වෙනවා යම් ගණක් නේ. පොදු අයන ආචරණය. සමතුලිත පද්ධතියේ තියෙන අයන වර්ගයක් වෙනත් ප්‍රභේදයෙන් එක්වීමක්. ඊට පස්සේ KSP ලියනවා. KSP කියන්නේ මොකද්ද? AG plus ආන්ද්‍රය වාරයක් CL minus ආන්ද්‍රය. හරි මම හදන විදිය කියන්නම්. ඔය ගාන හදන්නේ කොහොමද? ඒක තමයි ධන තුන දාලා හදන්නේ නැත්තේ. ඔව් ඒක තමයි. ධන තුන දාපු නිසා තමයි උත්තරේ නැත්තේ. සෝරි ඒකට මම ඕල් දෙන්න හරි ඒක මට මගේ මිස්ටේක් එක හරි ඒක කියන්නේ. අර සිකුරාදා පන්ති විතරයි මම හිත ඒක හදන්න උනේ හරි. KSP කියන්නේ 1.6 වරක් 10 10. ඒතකොට AG plus ආන්දරයට ආදේශ කරනවද? මේ වගේ ගානක ඇත්තට AG plus කියන මේ දෙන්න එකතු වුණාට පොදු අයන ආචරණය. පොදු අයනක් තියෙද්දි අපි ආදේශ කරන එකපාරටම 8.3 වරක් 10 MC කොට එකපාරට ආදේශ කරන්න පුළුවන් 8.3 වරක් 10 3. CL minus ආන්දරය තමයි අපි දන්නේ නැත්තේ x කියන එක. ඕකට ආදේශ කරලා හොයන එකක් තියෙන්නේ. උත්තරේ ගන්න පුළුවන් හරි. හරි නේද එහෙනම්? රයිට් මෙහෙම හරි ඒකට සාකච්ඡා පටන් ගත්තේ හොඳයි. මොකක් හරි දෙයක ආරම්භයක් ගන්න එපා හරි. ඒකට මොකද මේ ඩිස්කෂන් එක දිගටම තියෙන පිළිවෙට අද ඔය පුළුවන් තරම් දුරකට කරා ඊළඟ පේපරේ ඉඳන් අපි පිළිවෙට වැඩි කරගෙන යමු. සහ මේ පේපරේ කරගන්න බැරි දේවල් තිබ්බොත් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාලා තියන්න හරි. මේ ඒක ටික අනිවාර්යෙන් කියා දෙන්න. ඒතකොට මේ පේපරේ කියන්නේ Taman කරපු තියරි සෙක්ෂන් ටිකට අදාළව හැම MCQ එකක්ම විවරණය කරගත්තා නම් හොඳයි. මොකද ටිකක් හොඳ පේපරයක් හරි. මේ පේපරේ විවරණය කරනකොට වඩා ඊළඟ පේපරේ අනිවාර්යෙන් මේ ලකුණක් දෙකක් ගන්න පුළුවන්. තා වැඩිපුර හරි. ඒ නිසා ඔය ටික කරගන්න මේ අපි නම් මේ ඔන්ලයින් එකේ හෙට වායු වල ඉතුරු ටික කරමු. ඔන්ලයින් එකට එන ළමයි අනිවාර්යෙන් වායු හෝම්වර්ක් ටික කරලා දාන්න. ඉතින් හරිද හෙට? ඒ කියන්නේ මේ දවස් තුන දාන්න මම පුළුවන් විදිහට ඒ ටික බලලා